watching Swarga TV. හොඳයි හයිබෝවන් අද ඔබ සමග සිටින එක මා ප්‍රීතියක් අද මේ ස්වර්ග TV නාලිකා තුලින් ඔබ වෙනුවෙන් යාඥා කරන්න සම්බන්ධ වෙලා වූ මම පාස්ටර් ජූඩ් මැල්කම් වොයිස් ඔෆ් ගෝඩ් දේවස්ථානයේ ප්‍රධාන දේවගතිතුමා. ඉතින් අද ඔබට යාඥා කරන එක මා සතුටයි. මන්ද කිව්වොත් ඒස් වහන්සේ ඔබ ප්‍රේම කරනවා. ඉතින් අද දවසේ පුළුවන් ඔගලන්ගේ යාඥා හිල්ලින් අපිට දැනුම් දෙන්න පුළුවන්. ඉතින් අපේ දුරකථන හැමතුම තමයි 077යි 7යි 88යි 75. ඔබට පුළුවන් මේ දුරකථන හැමතුමට ඔබ කියන්න පුළුවන් යාඥා හිල්ලිම්. ඉතින් ඒ යාඥා හිල්ලිම අපි යාඥා කරනකොට දෙවියන් වහන්සේක අසනවා. ඉතින් අපි යාඥා කරනකොට දෙවියන් වහන්සේ ඔයගලන්ට පිළිතුරු දෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද යාඥාවට පටන් ගන්න ප්‍රථමයෙන් මම කැමැති පොඩි යාඥාවක් කරමින් දෙවියන් වහන්සේට নমස්කාර කරමින් ගීතිකාවක් ගායනා කරලා අපි සූදානම් වෙනවා යාඥා ඉල්ලීම වලට යන්න. ඉතින් එතකන් ඔබට පුළුවන් තෙරේ දහලා තිබෙනා අපේ ඇමතුම නම්බරය තමයි 077යි 7යි 88යි 75. ඉතින් ඒ වගේ Facebook කරත් ඔයගලන්ට අපේ යාඥා හිල්ලිම ටයිප් කරන්න පුළුවන්. ඉතින් අපි ඔබ වෙනුවෙන් යාඥා කරන්න මැදිහත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි අද දැන් යාඥාව පටන් ගන්න ප්‍රතින් අපි පොඩි යාඥාවක් කරමු දෙවියන් වහන්සේට নমස්කාර කරමින්. අපි ඇස්වසා යාඥා කරමු. යේසු ස්වාමිනී ඔබ වහන්සේට ස්තුති වේවා. අද දවස පියාණනි යාඥා ඉල්ලීම් කරන්න කන්නලව් කරන්න ඔබ වහන්සේගේ පාමුල පැමිණ සිටිනවා පියාණනි. අද අප සමග සම්බන්ධ වෙන්නා වූ සියලු දෙනා ඔබ වහන්සේගේ දැහැතට බාර දෙනවා. ස්වාමිනී අපේ යාඥා ඉල්ලීම ඔබ වහන්සේ අසන්න ස්වාමිනී. අද දවස ඔබ වහන්සේ විශ්වාස කරලා එන්නා වූ සෑම කෙනෙක්ම ඔබ වහන්සේ ආශිර්වාද කරන්න කියලා මම යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අද දවසේ අපි යාඥා කරන්නට යනවා. යේසුස් වහන්සේ කියනවා ඔබ විශ්වාස කරොත් දෙවියන් වහන්සේ මහිමේ දකින්නවා කියලා. ඉතින් ඔබ මේ නාලිකාව තුලින් සම්බන්ධ වෙනකොට ඔබගේ යාඥාව අපිට කියනකොට අපිට පුළුවන් අපි යාඥා කරන්න අපි විශ්වාස කරනවා ඒ යාඥාව දෙවියන් වහන්සේ අසන බව. ඒ නිසා අද අපි යේසුස් වහන්සේ කියන වචනේ තමයි මෙනේ කරපු වචනය. උන්වහන්සේ විශ්වාස කරනකොට කවදාවත් උන්වහන්සේ අපි අත්හරින්නේ නැහැ.
අපේ යාඥා ඉල්ලීම් අපි දෙවියන් වහන්සේට කියනකොට දෙවියන් වහන්සේ සැබෑව අපේ යාඥාව අසන්නව දෙවියන් වහන්සේ. මන්ද කිව්වොත් බයිබලයේ කියනවා බයිබලයේ මෙම පදයක් තිබෙනවා. ඒ බයිබලයේ කියනවා යෝවාන් සුභාරංචි පොත 11 වෙනි පරිච්ඡේදයේ කියනවා ඒ ලාසරස් කියන ඒ ස්වාංශගේ හොඳම යාළුවෙක්. ඒ යාළුවා දවසක් අසිනිප තත්ත්වයට වුණාන් පස්සේ ඒ ස්වාංශයට පණිවිඩයක් දෙනවා. ඒසුනි ඔබ වහන්සේගේ යාළුවා අසිනිප වෙලා ඉන්නවා කියලා. නමුත් ඒ ස්වාංශ ළඟටවත් ගියේ නැහැ. ආයි පණිවිඩයක් එනවා ඔබ වහන්සේගේ යාළුවා ලාසරස් මැරුණා කියලා. නමුත් ඒ ස්වාංශ ළඟටවත් ගියේ නැහැ. මන්දේකෝ දෙවියන් වහන්සේලා දන්නවා කොයි වෙලාව කොයි මොහොතේද මොනවාද කරන්න ඕනේ කියලා. ඉතින් ඒ ස්වාංශ ගියා ලාසරස් මැරිලා දවස් 4කට පස්සේ ඒ ගමට ගියා. ඒ යනකොට මාර්තාල් මරියාල් ඒ ළඟට ඇවිල්ලා කිව්වා යේසුනි ඔබ වහන්සේ හිටියොත් මගේ සහෝදරයා මැරෙන්නේ නැහැ කියලා. නමුත් ඒ ස්වාංශ එකම වචනයයි කිව්වේ ඔබ විශ්වාස කරොත් ඒ ස්වාංශගේ දෙවියන් වහන්සේ මහිමේ දකින්නවා කියලා. අද ඔබට පුළුවන් දෙවියන් වහන්සේගේ මහිමේ දකින්න. මන් දෙකුවොත් අපේ ඒ දෙවියන් වහන්සේ ඒ ස්වාංශ ජීවමානයි. ජීවමාන ඉන්නා වූ දෙවියන් වහන්සේ ඔබ විශ්වාස කරනකොට ඔබගේ යාඥා ඉල්ලීම් කෙසේ වුණත් ඒ යාඥාව දෙවියන් වහන්සේ අසනවමයි. මන් දෙකුවොත් දෙවියන් වහන්සේගේ තව නමක් තියෙනවා ඒ ස්වාංශයට යාඥාව අසන්නා වූ දෙවියන් වහන්සේ. ඒ නිසා අද ඔයගොල්ලන් ලෑස්ති වෙන්න ඔයගොල්ලන්ගේ යාඥා ඉල්ලීම් අපිට මේ දුරකථන අංකයට දැනුම් දෙන්න පුළුවන්. අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ආයි මම කියන්නම් අපේ දුරකථන අංකය 0.78888 මේ දුරකථන අංකයට ඇමතුමක් දෙන්න ඔබගේ යාඥා ඉල්ලීම අපිට දෙන්න කියන්න සජීවව අපි ඔබ වෙනුවෙන් යාඥා කරන්නට ඉන්නවා. ඒ නිසා ඒ යාඥාව දෙවියන් වහන්සේට අපි කියනකොට දෙවියන් වහන්සේ අපේ යාඥාව අසනවමයි. ඉතින් අපි ප්‍රථමයෙන් මම කැමති යාඥා කරන්න අපේ දේශය වෙනුවෙන් අපේ ලංකාව වෙනුවෙන් අපි යාඥා කරන්න කැමති. මන් දෙකෝත් අපි ජීවත් වෙනා ඔබ දේශය දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න ඕනේ. ඉතින් අපි මේ දේශය දෙවියන් වහන්සේ වචනේ මේ ආකාරයට කියනවා ධර්මිෂ්ඨයෝ වැඩි වෙනකොට දේශය යාපත් ලෙස පරිවර්තන වෙනවා කියලා. ඉතින් දේශය යාපත් විදියට තියෙන්න ඕන නම් දේශය ආශිර්වාද ලෙස පරිවර්තන වෙන්න ඕන නම් අපි යාඥාවෙන් දෙවියන් වහන්සේ පාමුලේ ඉන්න ඕනේ. එම නිසා අපි යාඥා කරමු අපේ දේශය වෙනුවෙන් අපේ දේශය දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න ඕනේ, සඵලවත් කරන්න ඕනේ, දුප්පත් කට්ටියට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න ඕනේ, දෙවියන් වහන්සේගේ මහිමය අපේ දේශය දකින්න ඕනේ. අපි යාඥා කරමු. හාලෙලූයා. ස්වාමිනේ අපි යාඥා කරනවා අපේ දේශය වෙනුවෙන්. අපි ජීවත් වෙන්නා වූ අපේ දේශය අපේ ලංකාව ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. මන්ද කිව්වොත් අපි ඉන්නා වූ තැන් ඔබ වහන්සේ ආශිර්වාද කරනවා. අපි යන්න ඕන තැන් වල ඔබ වහන්සේ අපි ආශිර්වාදයට පත් කරනවා පියාණෙනි. එම නිසා අපේ දේශය පියාණෙනි යාපත් ලෙස පරිවර්තන කරන්න. අපේ දේශයට සුවය දෙන්න. අපේ දේශයට පියාණෙනි ආශිර්වාද කරන්න. අපේ දේශය සමාදාන ලෙස පියාණෙනි තියන්න ඔබ වහන්සේ උදව් කරන්න පියාණෙනි. අපේ දේශය පාලනය කරනා වූ හැම පාලකවරින් හැම පියාණෙනි නායකවරු ඔබ වහන්සේගේ දෑතට බාර දෙනවා. ඔබ වහන්සේ උන්ව ආශිර්වාද කරන්න. ඔවුන් පියාණෙනි නීතිය අතට ගන්නකොට මේ දේශයට විතරක් නෙමෙයි මේ දේශේ ජීවත් වෙන්නා වූ දුප්පත් කට්ටියට හරියට නීතිය හරියට කරන්න ඔබ වහන්සේ උදව් කරන්න පියාණෙනි. ඔවුන්ට ප්‍රඥාව දෙන්න. පියාණෙනි ඔවුන්ගේ ජීවිතය ඒ නායකවරුන්ගේ ජීවිතය වෙනස් වෙන්න. ඔවුන්ගේ හතර ගත්ත නීතිය පියාණෙනි ආධිපත්‍ය දෙවියන් වහන්සේට බය හැතුව කරන්න පියාණෝ ඔබ වහන්සේ උදව් කරන්න කියලා මම යාඥා කරනවා. මේ දේශය ඔබ වහන්සේ ආශිර්වාද කරන්න පියාණෙනි. මේ දේශේ සෑම අයාපතක්ම ඔබ වහන්සේ ඉවත් කරලා යාපත් ලෙස පරිවර්තන කරන්න.
අපි මේ දේශයේ යාපත් ජීවිතයක් ගත කරන්න පියාණනි අපිට උදව් කරන්න. අපිට ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. ඉතින් අපි ඒ දේශේ වෙන අපි යාඥා කරා. ඉතින් මම ඉස්සර කිව්වා වගේ තමයි දෙවියන් වහන්සේ කියනවා විශ්වාස කරොත් දෙවියන් වහන්සේ මහිමේ දකින්නවා. ඉතින් අපි සමහරවිට අපි යාඥා කරනකොට අපිට පේනවා ඒ යාඥා ඉල්ලීම ඒ වෙලාවම අපිට අයියෝ අපිට දෙවියන් වහන්සේ අපිට මේ ආශිර්වාද කරේ නැහැ කියලා අපි කියනවා. නමුත් මේ ලාසර්ගේ ජීවිතේ දෙවියන් වහන්සේ අන්තිම මොහොතේදී මැරිලා දවස් 4කට පස්සේ දෙවියන් වහන්සේ ආයි මලුන්ගේ නැගිටිනවා. මන්ද කිව්වොත් අපි කවදාද අපි බෑ දෙවියන් වහන්සේ අපිට බෑ කිසිම දෙයක් කරන්න කියලා දෙවියන් වහන්සේගේ පාමුල කවදාද අපි වැටෙන්නේ? එතකොට පුළුවන් දෙවියන් වහන්සේගේ ආස්කම අපේ ජීවිතේ දකින්න. ඉතින් ප්‍රේමවන්තයනි ඔබත් අද ගොඩාක් යාඥා ඉල්ලීම ඔබට ඇති. ඒ නිසා ඒ යාඥා ඉල්ලීම වලට දෙවියන් වහන්සේ සැබෑටම අපිට පිළිතුරු දෙනවාමයි. ඉතින් ආයි අපි මම කියන්නම් අපේ දුරකථන අංකය 077 88 75 මේ දුරකථන අංකයට ඇමතුමක් දෙන්න සම්බන්ධ වෙන්න ඔබගේ යාඥාවට දෙවියන් වහන්සේ අනිවාර්යෙන් පිළිතුරු දෙයි. ඉතින් අපි දෙවෙනි එක තමයි අපි යාඥා කරමු මේ දේශයේ අපි ගොඩාක් මේ යෞවන කට්ටිය අපි දකිනවා තරුණියෝ. අපි ලංකාවේ අපිට බලනකොට මේ තරුණියෝ විනාශ වෙලා යනවා. කොච්චර අපිට දුකක්ද. මේ තරුණියෝ දෙවියන් වහන්සේ ළඟට එන්න ඕනේ. මන්ද කිව්වොත් අනාගතයේ ළඟ අතේ තිබෙනවා. මේ තරුණ පරම්පරාව අද විනාශ වෙලා යනවා. අපි පොඩ්ඩක් එක ගැන අපි කල්පනා කරන්නේ. පොඩ්ඩක් අපි කල්පනා කරලා බලුවොත් අද ගොඩක් 190%ක්ම තරුණියෝ අද පෞකාර ලෝකේ පව් වලට හැබ්බැ වෙලා ඒ තරුණියෝ විනාශ වෙන එක අපි දකිනවා. මට මතකයි ඇටියට සමහරක් මම තරුණිය මම දැකලා තිනවා. මම අහලා තිනවා ගොඩාක් දෙනෙක් අද දිවිනසාගෙන තිබෙනවා. ඉතින් උන්ගේ ජීවිතයේ උන් සන්තෝෂේ සතුටින් උන් යන්නේ නැතුව උන්ගේ ජීවිතය භාගෙම ඉවර කරන එක මම දැකලා තියෙනවා. එම නිසා අපි යාඥා කරමු මේ තරුණියෝ යේසුස් වහන්සේ පිළිගන්න ඕනේ. පෞකාර ජීවිතින් ඔවුන් ඇවිල්ලා නිදහස් වෙන්න ඕනේ. ඒ හැම කෙනාම යේසුස් වහන්සේ දැනගෙන අරි මාර්ගේ යන්න ඕනේ කියලා අපි පොඩි යාඥාවක් කරමු. ඔයගොල්ලෝ ඉන්න තැනම මාත් එක්ක සම්බන්ධ වෙලා ඔයගොල්ලෝ යාඥා කරන්න මේ දේශයේ ඉන්න වූ තරුණියෝ දෙවියන් වහන්සේ ගලව ගන්න ඕනේ. උන් එබ්බැ වෙලා ඉන ජීවිතේ දෙවියන් වහන්සේ උන්ව මුදා ගන්න ඕනේ. ඒ නිසා අපි යාඥා කරමු මේ තරුණියෝ දෙවියන් වහන්සේ බේර ගන්න ඕනේ කියලා. හalleluya. සුති වේවා ස්වාමිනී. සුති වේවා ස්වාමිනී. සුති වේවා ස්වාමිනී. ප්‍රශංසා වේවා. අපි යාඥා කරනවා ස්වාමිනී මේ දේශේ ඉන්න හැම තරුණියෝ ඔබ වහන්සේගේ දෑතට බාර දෙනවා. පියාණනි ඔවුන් නොදන්නා වූ ජීවිතේ ගමන් කරගෙන සිටිනවා පියාණනි. දවසකට 100ට 10ක් 20ක් වගේ ඒ තරුණයෝ දිවිනසා ගන්නවා. උන්ගේ අනාගතය ගැන හිතන්නේ නැතුව ස්වාමිනී උන් ජීවිතය නැති කර ගන්නවා. පියාණනි ඒ මද්ද්‍රව්‍ය වලට වාල් වෙලා උන් සිටින එක අපි දකින්නවා ස්වාමිනී. අනේ පියාණනි ඔබ වහන්සේ ඒ තරුණියෝ ඔබ වහන්සේ ස්පර්ශ කරන්න. ඔබ වහන්සේගේ දෑතින් ස්පර්ශ කරන්න ස්වාමිනී. අපි ලංකාවේ කොයි හිටියොත් ඒ තරුණියෝ පියාණේ වාල්කමේ ඉඳලා මිදෙන්න ඔබ වහන්සේ උදව් කරන්න. පියාණෝ ඔබ වහන්සේට බැරි දෙයක් නැහැ. අපි විශ්වාස කරනවා ස්වාමිනී. අපි යාඥා කරන විට ඒ යාඥාව ඔබ වහන්සේ අසනවා පියාණේ. මේ තරුණියෝ බේර ගන්න පියාණනි ඔබ වහන්සේ අපිට මඟ පෙන්වන්න පියාණනි. අනේ පියාණනි ඔවුන් පියාණනි ඒ පෞකාර ජීවිතේ ඔබ වෙනස් කරලා උන් අරි මාර්ගේ ඔබ වහන්සේ කියලා තිබෙනවා බයිබලයේ පදේ. ඔබ වහන්සේ තමයි මාර්ගය. ඔබ වහන්සේ තමයි සත්‍ය. ඔබ වහන්සේ තමයි ජීවනය.
එම නිසා ඔබ වහන්සේ පියාණනි ඔවුන් මාරු කරන්න, වෙනස් කරන්න. අපි කොහොමද අපේ ජීවිතේ තරුණ කාලේ අපි වෙනස් වුණාද? අනේ පියාණනි අපේ තරුණ කාලේ ඔබ වහන්සේට වෙනුව අපි ජීවත් වුණාද? ඒ වගේ අද ජීවත් වෙන්නව තරුණයෝ ඔබ වහන්සේගේ පාමුලට එන්න. ඔබ වහන්සේ පිළිගන්න. යේසුස් වහන්සේ ගැලවුම්කාර ඇටියට පියාණනි පිළිගන්න. අරි මාර්ගයක් ඔවුන් පියාණනි බලන්න. ඒ මාර්ගයෙන් ගමන් කරන්න. ඔබ වහන්සේ උදව් කරන්න. ඔබ වහන්සේ ප්‍රේම කරා ස්වාමිනී. ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. යේසුස් වහන්සේගේ නාමයෙන්. හරි. අපිට ඇමතුමක් ලැබිලා තියෙනවා. අපි බලමු කවුද අපිත් එක්ක සමග. යේසු පිටයි. හොඳයි. හොඳයි. ඒ අම්මා වෙනුවෙන් අපි යාඥා කරමු. අම්මේ ඔයා බය වෙන්න එපා. ඔයා සමග දෙවියන් වහන්සේ ඉන්නවා. ඒ නිසා මේ මොහොතේදී උන්වහන්සේට පුළුවන් ඔයාලට ආස්කමක් කරන්න. ඉතින් දෙවියන් වහන්සේට බැරි දෙයක් නැහැ. ඉතින් ඔයා තනියෙන් හිටියොත් හරි දෙවියන් වහන්සේ ඔයාත් සමග ඉඳලා ඔයාගේ සෑම දෙයක්ම සපයනවා. මන්ද කිව්වොත් කවදාවත් දෙවියන් වහන්සේ අත්තරින්නව දෙවියන් වහන්සේ. කවදාවත් අපි අද අහලා යන්නේ නැහැ. මිනිස්සු අද අපි දාලා යන්න පුළුවන්. හැබැයි නමුත් දෙවියන් වහන්සේ කවදාවත් අපි දාලා යන්නේ නැහැ. ඒ නිසා මම බය වෙන්න එපා. අපි ඔයා වෙනුව අපි යාඥා කරන්නම්. ඉතින් S2 බසා ඉන්න අපිත් එක්ක යාඥාවත් එක්ක සම්බන්ධ වෙන්න අපි ඔයා වෙනුව අපි යාඥා කරන්නම්. හාලෙලූයා. ස්වාමිනී ඔබ වහන්සේට ස්තුති වේවා ස්වාමිනී. මහ වෙනුවෙන් අපි යාඥා කරනවා. අද ඔව් කිව්වා වූ ඒ පියාණනි යාඥා ඉල්ලීම වහන්සේගේ පාමුලට අපි තියනවා පියාණනි. පියාණනි ඔබ වහන්සේ සෑම දෙයක්ම සපයන්නා වූ දෙවියන් වහන්සේ. ඒ මව පියාණනි ඔබ වහන්සේගේ සුවයෙන් පියාණනි ඔබ වහන්සේ ස්පර්ශ කරන්න කියලා අපි යාඥා කරනවා. අද දිනේ අපි යාඥා කරනකොට ඒ මව ඉන්න ස්ථානේ ඔබ වහන්සේගේ දෑතින් දිගු කරලා ඔබ වහන්සේ පියාණනි ස්පර්ශ කරන්න කියලා අපි යාඥා කරනවා. අනේ පියාණනි ඔවුට හැම දෙයක්ම සපයන්න. ඔවුට මොනවාද උවමනා වෙන්නේ? ඒක ඔබ වහන්සේ සපයන්න කියලා අපි යාඥා කරනවා ස්වාමිනේ. පියාණනි ඔබ වහන්සේ විශ්වාස කරමින් මේ යාඥා ඉල්ලීම පියාණනි ඔබ වහන්සේගේ පාමුලට තියලා තිබෙනවා පියාණනි. ඒ මවට ඔබ වහන්සේ ආශිර්වාද කරමින් පියාණනි මඟ පෙන්වන්න කියලා අපි යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා. ආමේන්. ආමේන්. ඒ මව දෙවියන් වහන්සේ ආශිර්වාද කරයි. ඒ වගේම අපි දකිනවා මම ඉස්සර කිව්වා වගේ යෝවාන් පොතේම තමයි යේසුස් වහන්සේ පැමිණෙනකොට අපේ ජීවිතය වෙනස් වීම වෙනවා. උන්වහන්සේ අපිට ප්‍රේම කරේ කෙතරම් කියලා අපිට කියන්න බෑ. මන්ද කිව්වොත් උන්වහන්සේගේ ප්‍රේමය මහත්. ඒ ප්‍රේමය අපිට අත්දකිනකොට උන්වහන්සේ අපි දහලා කවදාවත් යන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේගේ ජීවිතයම පුද කරලා කුරුසියේදී උන්වහන්සේ ජීවිතය පුද කරලා උන්වහන්සේ අපිව මුදාගෙන තිනවා. උන්වහන්සේ අපි ආශිර්වාද කරලා තිබෙනවා. එම නිසා කවදාවත් අත්හැරලා අපි යන්නේ නැහැ. ඒ ප්‍රේමය ගැන පොඩ්ඩක් අපි ඉතලා උන්වහන්සේට අපි ස්තුති කරමු. ප්‍රේමේ නදිය ගාලයි ප්‍රේමේ නදිය ගාලයි. මේ ගීතිකාව අපි ගායනා කරනකොට ඔබට පුළුවන් ඔබේගේ යාඥා ඉල්ලීම
අපිට දුරකථනයේ පේනා වූ ඒ අංකයට ඇමතුමක් දෙන්න පුළුවන්. ඉතින් ඔයගලන්ගේ යාඥා ඉල්ලීම සකස් කර ගන්න පුළුවන්. ඉතින් අපේ දුරකථන අංකය තමයි 0.77 මේ දුරකථන අංකයට ඔයගොල්ලෝ ඇමතුම් දෙන්න පුළුවන්. මේ ගීතිකාව ගායනා කරනකොට උන්වහන්සේගේ ප්‍රේමය ඔයගොල්ලන්ව ස්පර්ශ කරයි. ප්‍රේමේ නදිය ගලයි ප්‍රේමේ නදිය ගලයි ප්‍රේමේ නදිය ගලයි ප්‍රේමේ නදිය ගලයි කල්වාරි කන්දේ සිට මාගේ ආද තුලට කල්වාරි කන්දේ සිට මාගේ ආද තුලට දිව්‍ය ප්‍රේමේ ගලයි ප්‍රේමේ නදිය ගලයි දිව්‍ය ප්‍රේමේ ගලයි ප්‍රේමේ නදිය ගලයි ප්‍රේමේ නදිය ගලයි ප්‍රේමේ නදිය ගලයි බලය නදිය ගලයි බලය නදිය ගලයි දෙවියන් වහන්සේ ප්‍රේම ඉතාත් පුදුමයි. ඉතින් තව හැමතෙමක් අපිට තියෙනවා සම්බන්ධ වෙලා තියෙනවා බලමු කවුද කියලා. ඔයගලගේ ටීවී එක වොලියුම් එක පොඩ්ඩක් අඩු කරලා පොඩ්ඩක් සද්දෙන් කතා කරන්න. Hello. කියන්න මම ජෙසිපිටයි මම මේ ඉන්නේ මගේ ගේ නාලසියා මුකුණන්ද. ඒ මම ඉන්නේ ඉන්වර්ටර් නිවාසේ ඉස්සරහට ඒ මට ලොකු ලෝඩයක් තියෙනවා ගවන්නේ. ඒ ගවන්නේ නිවාසේ ඉස්සරහේ දැන් තාවකාලික මම ඉන්නවා කුලියක මට ජෙසිපිගේ ඉඳලා ඒක උත්තරලා මට ඥාය දෙන්නා මට උදව් කරන්නේ. අපි යාඥා කරමේ සහෝදරයන්වෙන් එයාට එයාගේ යාඥා හිල්ලිම තමයි එයාගේ නිවසට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන එයාට ලෝන් එකක් ගෙවන්න තිනවා. ඉතින් ඒ නිසා දෙවියන් වහන්සේ තමයි එයාට ආස්කමක් කරන්න ඕනේ කියලා අපි යාඥා කරමු. ඉතින් බය වෙන්න එපා සහෝදරයා. ඔබගේ සෑම ණයක් දෙවියන් වහන්සේට පියවන්න පුළුවන්. ඒ පියවන්න දෙවියන් වහන්සේ ආශිර්වාද කරයි. ප්‍රඥාවත් දෙවියන් වහන්සේ දෙනවා. අනිවාර්ය මාර්ගයක් විවෘත කරලා දෙනවා. ඉතින් දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කරන්න. දෙවියන් වහන්සේ කියනවා මම කවදාත් ඔබ හතරින්නේ නැහැ කියලා. ඉතින් අපේ ණය බරත් එක්ක දෙවියන් වහන්සේ වචන තවසරක් කියනවා බර උසලනා වූ සෑම දෙනාම මා වෙතට එන්න මම සාණය දෙනවා කියලා. ඉතින් අපේ බර සෑම දෙයක්ම අපේ ණය බර වෙන්න පුළුවන්. හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ දෑතට අපි බාර දෙමු. අද පුළුවන් දෙවියන් වහන්සේට ආශිර්වාද කරන්න. ඉතින් මම ආවෙන්නේ මම යාඥා කරන්න. ඇස් දෙක වසාගෙන මාත් එක්ක සම්බන්ධ වෙන්න. හාලෙලූයා. ස්වාමිනී මම යාඥා කරනවා මේ සහෝදර වෙන්න. ඔබ වහන්සේ තමයි ආශිර්වාද කරන්න. ඔහුගේ ජීවිතේ පියාණනි ඔහු කිව්වා පියාණනි යාඥා ඉල්ලීම ඔබ වහන්සේගේ දෑතට බාර දෙනවා. ඔහුගේ නිවස පියාණනි ආශිර්වාද කරන්න. ඒ වගේ ඔහුගේ පියාණනි ඒ ලෝන් එක ඔහුගේ ඒ ගෙවන්න වහන්සේ උදව් කරන්න කියලා මම යාඥා කරනවා. ආශිර්වාද කරන්න. ඒකට මාර්ගයක් විවෘත කළ දෙන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. 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 ජෙසිපිටයි තව හැමතුමක් තිබෙනවා. අපි ඒක බලමු. ජෙසිපිටයි සිස්ටර්
වෙනවත් වෙන්නන්න බෑ පාස්ටර්යාට. ඒක කියලා මම දන්නේ මේ ඉතින් එයා තමයි කතා කරන්නේ අපෙන් පලි ගන්නවා වගේ වැඩ කරනවා පාස්ටර්. එයාගේ හිත වෙනස් කරලා එයා ලෝකෙට ගිහින් ගොඩක් මාත්‍යන් වලට ඇදලා ඉන්න පාස්ටර් පණිවිඩ සමන් මිනිස්සුන්ට මේ අරක්කු වරන් දෙනවා මිසක් වෙන දෙයක් කරන්නේ නැහැ පාස්ටර්. සිස්ටර්ගේ නම මොකද්ද? මොනවා පාස්ටර්? සිස්ටර්ගේ නම මොකද්ද? මගේ නම කුසුමලතා පාස්ටර්. කුසුමලතා. කොයිද ඉන්නේ සිස්ටර්? පාස්ටර්. ඔයගලන් තැන කොයිද? ඒ පාස්ටර් මහත්යගේ ආඥා කරන පාස්ටර් යාගේ ඒ ශරීරය වෙනස් වෙන්න ඕනි කියලා පාස්ටර් මනස වෙනස් වෙන්න ඕනි කියලා ආඥා කරනවා පාස්ටර්. මට පුතේකුයි දුරුකුයි ඉන්නවා පාස්ටර් දෙන්න වෙනුත් ආඥා කරනවා පුතාගේ විශේෂයෙන්ම ආඥා කරනවා පුතාව දකින්නට එයා හරියට කේන්ති පුතාට. ඒ වගේ පාස්ටර් ඒ මනස වෙනස් වෙන්න කියලා ආඥා කරලා පවලේ සමාදානෙ ඉන්න කියලා ආඥා කරන්න පාස්ටර්. හොඳයි. ජේසිපිට අපි ආඥා කරමු විශ්වාසයෙන් ඉන්න සිස්ටර් ඔබගේ පවුලට දෙවියන් වහන්සේ සමාදානයක් දෙයි. ඉතින් ඉස්සර මම කිව්වා වගේ සිස්ටර් විශ්වාස කරන්න දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ඔබ විශ්වාස කරොත් දෙවියන් වහන්සේමයි මේ දකින්නවාමයි අනිවාර්යෙන්. ඉතින් ඔයාගේ මාත්‍යාගේ ස්වාමි පුරුෂයාගේ අදවත දෙවියන් වහන්සේ වෙනස් කරන්න පුළුවන්. ඉතින් උන්වහන්සේට බැහැ දෙයක් නැහැ. ඔයා හැමදාම උදේම යාඥා කරන්න ඔයාගේ පවුල වෙනුවෙන් ළමයි වෙනුවෙන් ඉතින් ඔයා යාඥා කළ දෙවියන් වහන්සේගේ දෑතට බාර දෙන්න. උන්වහන්සේ කියනවා ඔබගේ සෑම බරක්ම මගේ පාමුලට තියන්න කියලා. ඉතින් ඔයාට පුළුවන් කුරුසියේදී ඒ ස්වාමීන් වහන්සේගේ කුරුසියේ පාමුලේදී ඔයාට තියන්න පුළුවන්. ඉතින් මම යාඥා කරන්න විශ්වාස කරන්න ඔයාගේ ජීවිතයේ ඔයගොල්ලන්ගේ පෞල් ජීවිතයේ දෙවියන් වහන්සේ සමාදානයක් දෙන්න පිණිස. අපි යාඥා කරමු. ස්වාමීනි මම යාඥා කරනවා ස්වාමීනි අද දවසේ ඔහුගේ සහෝදරි කුස්මාවතිගේ පවුල් තුල ඔබ වහන්සේ අද සමාදානයක් දෙන්න කියලා මම යාඥා කරනවා. ඔහුගේ ස්වාමි පුරුෂයාගේ අදවත තුල ඔබ වහන්සේ කතා කරන්න. පියාණනි ඔහුගේ හදවත ස්පර්ශ කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන්. ඔහුගේ ජීවිතය වෙනස් වෙලා ආයි දෙවියන් වහන්සේ ළඟට හැරෙන්න ඔබ වහන්සේ උදව් කරන්න. ඔහුගේ ජීවිතයේ පුළුවන් පියාණන් වහන්සේ සමාදානයක් දෙන්න. ඒ නිසා ඒ දරුවන්වත් ආශිර්වාද කරන්න. ඒ සහෝදරයත් ආශිර්වාද කරන්න. පියාණනේ සහෝදරයාගේ ජීවිතය අපි යාඥා කරනකොට ඔබ වහන්සේ අපි යාඥාව අසන්නා වූ දෙවියන් වහන්සේ. ඒ නිසා ඔබ වහන්සේ අද මේ පවුල තුල ඔබ වහන්සේ මා සමාදානයක් දෙන්න කියලා අපි යාඥා කරනවා. පියාණනේ ඔබ වහන්සේට බැරි දෙයක් නැහැ. යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා. ආමෙන් ආමෙන් ආමෙන්. ඉතින් මේ වගේ ගොඩාක් අපේ ලංකාවේ අපේ දේශයේ ඉන්නවා ගොඩාක් ඉතින් අපි තව ඇමතුමකට අපි යන්න යනවා තව කෙනෙක් අපි බලාපොරොත්තු වෙලා ඉන්න අපි බලමු කවුද කියලා අයිබෝවන් කියන්නේ සිස්ටර් අයිබෝවන් වෙලෝනිකා සිස්ටර් කියන්නේ yes අපේ මහත්යා ගහලා වෛර බැඳලා ඔය බුද්ධ ආගම් කාලේ මාතර තීනිගම දේවාලයේ තිබිලා කට්ටෙන් කියනවා ඒගොල්ලන් අධිගෝණයන් කළා අපේ දොරකට බහින තැන පරිදේශ දෙපැත්තේ බෝතල් වගේක් වරලා තිබ්බා තව උඩහ වත්තේ සාක්ෂියක් වගේ එකක වලලා රතුමල් දාලා මොනවද දාලා තියෙනවා ඉතින් අපිට මගේ පවුල විනාශ කරලා කොහොමද ඒක කියලා කියන්නේ ඉතින් බොහොම අවුරුදු 3ක් ගියා අපිට ආගමට යන්න යනකොට තමයි පරිපිරේ මං වැටිලා කකුල දකුණු කකුල තුවාල කරලා අත දෙක පිපිරිලා සීරෝ පිටාලා ඇඳේ ඉඳලා දැන් නම් දෙවියන් වහන්සේට සුවසලා. ඉතින් එතන දැන් ලේනහර අමාරුවක් තියෙනවා වේස්කෝ සල්ස ඒක නම් කමක් මේක දැන් හොඳ වෙලෙන්න යනවා පුතා. ඉතින් මම තනියම ඉන්නේ මගේ දරුවෝ දෙන්නා මේ බැඳලා ඈත ඉන්නේ. ඉතින් මම දැක්වත් කිසිම දෙයක් නැහැ. අපේ මහත්තයා තරුණ කාලේ වෙන ගෑණි කෙනෙක් අරන් මට හොරෙන් ගිහිල්ලා ඒ ළමයි වෙලා ළමයි තුන් දෙනෙක් එක ළමයි ඇබෝර්ෂන් කළා හොරෙන් නැටලා තව ළමයි තුන් දෙනෙක් හදලා තුන් දෙනෙක් ඉන්නයිවාම කරවලා ඒ හොර ගෑණි කෙනා ඔක්කොම අක්තර 26 පොල් වත්තයි කුඹුරයි ඊටමයි සත්තු තුනේ ගෙදරයි රටවලන ඔක්කොම අරගෙන පස්සේ දැන් ලොකු නටුවක් දාලා මගේ පුතා අවුරුදු 3ක්
තිස්සේ අපි ලෝයර්ලාට ලොකු ගණන් පදින්න ඕනේ. ඒ කියන්නේ කියන අපේ මහත්යාගේ කාලේ ලොකු ගණන් බඳලා පගා දීලා දැන් ලෝයර්ලාට පගා දීලා ඒ ලෝයර්ට උසාවිය අනිත් පැත්තට කතා කරන්නේ. ඉබ්බද ක්‍රිස්තියන් ලෝයර් කෙනෙක් ඇල්ලුවා ලෝයර් අපොන්සු එයාත් ඒ පැත්තට හොඳට මුල දීලා අනිත් පැත්තට කතා කරා. දැන් එයාත් වෙනස් වෙලා දැන් කැතලික් ලේඩි කෙනෙක් ගත්තා. ඉතින් මේ දේවවල වටිනාකම වැඩි කියලා නෝනා ඉල්ලනවා රුපියල් 50000ක් ඉල්ලනවා. ඊළඟට අර හොරෝප්පු ලියපු හොරගෑනික් කෙනා හොරෝප්පු ලියලා කුරුණෑගල ඒවා කොහොම ඉල්ලක් කරන් හොරෝප්පු ලියලා ඒවා කැන්සල් කරන්න 30000ක් ඊටම බලන්න යන්න ඕන බොරු කරන්න බෑ උසාවියත් එක්ක. ඉතින් 30000ක් ඉල්ලනවා. ඉතින් මුදලක් නෑ බොහොම දුකේ මම හිඟන්නියක් වගේ අත්ත වශයෙන් කාණ්ඩ පොන්ටක් මේ සාදේ මගේ පුතයි දුවයි ගෙනත් දෙන්න මට උයා කරගන්නත් බෑ. ඇඳේ ඉන්නේ. බහැලා යන්න බෑ බහැලා ගිහිල්ලා ආයෙත් නැගින අවුරුදු 23ක් මාව සාතන් එකතෙන් කරලා තියෙන්නේ. ඉතින් දෙවෙනි වන්තිගේ බාරයෙන් තමයි මම බහැලා යන්නේ. රැයට මට කිසිම නිින්දක් නැහැ. පොඩි ප්‍රශ්න පිළිලා පුතා. හරි. අවුරුදු 70යි දැන් අවුරුදු 50 තමයි අපි බෞද්ධ වුනේ. හරි. ඉතින් මේකට අපිට මුදලක් කොහෙන්ද හොයාගන්න කියලා දෙවන් වහන්සේ මට ගොඩාක් මිරකල්ස් දුන්නා. මම හරි සන්තෝෂෙන් කියන්නේ හරි ආතයි මම ඒ කරන්නේ මම පොඩිට මේ දුප්පත් අයට ආසම ජීවිතේ මේ විදිහට පොත් ඔක්කොම දීලා මේ සම්බන්ධයෙන් මේ නැතිනම් මේ පුරුෂය මේ බෙලිදාන ඔක්කොම ගොඩක් දීලා මගේ පොඩි මොනුරයි මම ඉස්සර කාන්දරේ ඔක්කොම ලොකු දීතිකා ලියලා ඉතින් මේ දාලා ලයිට් දාලා කුස්ස හදලා ඒ වගේ ලයිට් කාමරේ හදාගන්නත් ඉස්සරහ ඉතුරු ටික හදාගන්නත් ඉතින් මුදලක් ඉල්ලලා තියෙනවා මම ලයිට් දාන්න. ඉතින් විමනින් අප්පාට ගාගන්න උගනම් පොඩි තරණ පුතා. ඉතින් ආගම හරියට අපි අදහනවා. ඉතින් මුදල මහත්යගේ සල්ලියෙන් තමයි අර හොරගෑනෙක් කෙනා නඩු කියන්නේ. එයා මහත්යාට සලකන්නේ නැති කියලා මහත්යා මැරිලා. මහත්යාට සලකන්නේ නැහැ. වතුරක් දෙන්නේ නැතු මරලා දාලා. ඉතින් එයාට පස්සේ දැන් හොරගෑනෙක් කෙනා උසාවියේ හොරේ එනවා මම ඒකට එයා තමයි නඩු කියන්නේ උසාවියේ. මහත්යාගේ අර බොරුවක් තියෙනවා අක්කර 27යි. ඒකෙන් ආදායම අරගෙන මෙයා උදාගෙන නඩු කියාගෙන එනවා. මෙයා ඒ සල්ලි වලින් රටක් ගිහින් ආව අර ડોක්ටර් කෙනෙක් කියලා එයාගේ කටු දෙකේ මෙඩිකල් සෙන්ටර් එකක් තුලින් ගිය ලක්ෂණ එකක් අරගෙන එයා රට ගියා. රටේ ගිහින් ඇවිල්ලා ඒගොල්ලෝ හරි සන්තෝෂයෙන් දිනවලේ ඉන්නවා ළමයි තත්ත්වකට උගන්වලා. මේ ලංකාවේ නෑ මේ වගේ නඩුවක්. මම හිඟන්නේ වගේ ඇදලා ඉන්නවා. මට ඇත්තටම සලකන්න කෙනෙකුත් නෑ මගේ දරුවෝ පොඩි දරුවට පොඩි බබෙක් ඉන්නවා. දුවට පුතා තමයි දැන් සලකන්නේ දුවයි ඉතින් කඩින් කියන්නේ දීලා යනවා. ඉතින් ඇත්තම කිව්වොත් මට නාස්තය ගන්න තරම තියෙනවා කරගන්න විදියක් නැහැ. ඉතින් වැරදි කෙනෙක් ගන්න විදියක් මුදලක් නැහැ පුතා. ඉතින් කවුරුහරි දැන් ඉන්නවනම් හොඳයි මට. ඉතින් මේකෙන් මුදලක් තමයි. හරි. දෙන්නාදී කොහොමද මට කෑම දීම ඕන තරම් එවනවා. පියාණන් වහන්සේ ඔය තරමට කෑම දීලා හැම මෙඩිකල් එකක්ම දෙනවා. අපතර ඔය ගෙවන්න හදිසි මුදලක් කොහොමද කියලා. අපි වෙනෝනික අම්මා වෙනුවෙන් අපි යාඥා කරමු. අම්මේව විශ්වාස කරන්න දෙවියන් වහන්සේට අරි දේවාට කරයි. දෙවියන් වහන්සේට අරිට නීතිය කරයි. වාගේ දුක දෙවියන් වහන්සේ බලනවා. මම කිව්වොත් අපේ අදවත විමර්ශනා බලන්නා වූ දෙවියන් වහන්සේ අප සමග ඉන්නවා. ඉතින් ඔයාගේ දුක වේදනාව වාට තියෙන අවස්ථාවේවල් දෙවියන් වහන්සේ වෙලාවට සපයයි. ඒ නිසා විශ්වාස කරන්න ඒ ස්වාංශයට බැරි දෙයක් බෑ. මට ලෝයර්ද මට ඔක්කොම දෙවියන් වහන්සේ තමයි කියලා විශ්වාස කරන්න. එතකොට දෙවියන් වහන්සේට ඔයා කන්න ලව් කරනකොට පුළුවන් දෙවියන් වහන්සේට ඔයාට මාර්ග විවෘත කරන්න. හරි. හරි ධම්මේ වඩ දෙවියන් වහන්සේ ආශිර්වාද කරයි. ඉතින් අපි පොඩි යාඥාවක් කරන්න ස්වාමිනේ ආශිර්වාද කරන්න මවට උමනා දේවල් සපයන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා පියාණනි. ආමෙන්. ආමෙන්. තව එමතුමක් අපිට සම්බන්ධ වෙලා තිබෙනවා බලමු. ජේසුපීටයි ජේසුපීටයි කියන්න සිස්ටර්. මට පාස්ටර් මගේ වකුගඩු ගාඩසක් තියෙනවා. ඒ ડોක්ටර් මම කරා මම ක්‍රිස්තියානි. නෝ. මම කරනවා දැන් මගේ වකුගඩු දුක තියෙනවා. මම
හරි සිස්ටර් කල්පනා කරන්න එපා දෙවියන් වහන්සේට පුළුවන් ඔයාට ආස්කමක් කරන්න. ඉතින් හැම ලෙඩ රෝගිකෙන් දෙවියන් වහන්සේට පුළුවන් එයාට බැරි දෙයක් නැහැ විශ්වාස කරන්න දෙවියන් වහන්සේව මන්ද කිව්වොත් වකු කඩු හැම ප්‍රශ්නයක්ම දෙවියන් වහන්සේට විසඳන්න පුළුවන්. ඉතින් උන්වහන්සේගේ දෑතෙන් අපි ස්පර්ශ කරනකොට අපේ ජීවිතේ වෙනස් වෙනවා. ඉතින් බයිබලයේ ගොඩාක් දෙනෙක් අපි බලනවා අසනීප මැරෙනවා කට්ටිය දෙවියන් වහන්සේ මලුන්ගේ නැගිටලා තිනවා. ඉතින් අද දවසේ ඔයාගේ ප්‍රශ්නය ඔයාගේ ලෙඩ දෙවියන් වහන්සේ දකිනවා. ඉතින් මම යාඥා කරන්නම් ඔයා වෙනුවෙන්. ස්වාමිනී අපි යාඥා කරනවා ඒ සහෝදරිය වෙනුවෙන්. අද දවසේ පියාණනේ ඔව් කිව්වා වූ ඒ යාඥා ඉල්ලීම ඔබ වහන්සේගේ දෑතට බාර දෙනවා. ඔහුගේ ශරීරයේ පියාණනේ කොච්චර වේදනාවක් දුකක් විඳිනවද කියලා ඔබ වහන්සේ දකින්නවා. මන්ද කිව්වොත් පියාණනේ ඔබ වහන්සේට පුළුවන් දැන් ඒ ශරීරය ස්පර්ශ කරන්න. ඔබ වහන්සේගේ දෑතෙන් ස්පර්ශ කරන්න පුළුවන්. දැන් පියාණනේ අපි යාඥා කරන විට ඔබ වහන්සේ ඒ සහෝදරියගේ පියාණනේ වකුගඩු වල ඔබ වහන්සේගේ දෑතෙන් දිගු කරලා ස්පර්ශ කරන්න ස්වාමිනේ. සුවය ලබා දෙන්න. පියාණනේ ඔබ වහන්සේගේ පියාණනේ ඔබ වහන්සේගේ දෑතෙන් සුවය තිබෙනවා පියාණනේ. ඒ සුවය ඒ සහෝදරිය ලබා ගන්න උදව් කරන්න. ඒ වකුගඩු ප්‍රශ්න වලින් ඒ ශරීර වේදනාව වලින් පියාණනේ මිදෙන්න වහන්සේගේ යේසුස් වහන්සේගේ නාමයෙන් මම අණ කරනවා. දැන් යාඥා කරනවා පියාණනේ සම්පූර්ණ සුවය ලබා ගන්න පිණිස ස්වාමිනේ ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා පියාණනේ. ආමෙන් 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 ආමෙන්. ඉතින් මේ වගේ ගොඩාක් ප්‍රශ්න වල කට්ටිය ඉන්නවා. තවත් හැමතුමක් අපිට තිබෙනවා. ඉතින් බලමු ජෙසිපිටයි සිස්ටර්. මම කතා කරන්නේ නුවර පඩගස්සොටින්. කියන්න සිස්ටර්. මම හැමදාම මේ ඔන්ලයින් එකේ එක්ස්ලා යක්කයිලින් ගන්නවා. මට අද යක්කයිලීමක් කරගන්න ඕන. මගේ ශරීරයේ පුදුම රෝගයක් තියෙනවා. ඊයේ දෙකක් යත්තා හරි ගියේ නෑ. මට දරුණු ආස්ත්‍රයිස් රෝගයක් තියෙන රෝගෙනික් කියන මම නුවර රෝහලෙන් තමයි ප්‍රතිකාර ගන්නෙ. නමුත් දැන් දවස් දෙක තුනක් මට හරි අමාරුයි. සාස්ත්‍රයෙන් මගේ ජීව හිරි වැටෙනවා. අනිකන් අර රස්නිය දෙයක් කාලා ජීව අවුලුනා වගේ තියෙනවා. ඒක පහ වෙන්නම නෑ. ඒ බෙහෙත් වලට කිසිම ගන්න බෑ. බඩේ වම් පැත්තේ දකුණු පැත්තේ මේ දෙකි දෙකක් වගේ හිර වෙලා හරිම අපහසුතාවයයි. චූටි දුරක්වත් යන්න බෑ. හරි වෙහෙසයි යන්නට. මොකද කියන්නේ නැහැ. මම දේවයන් වහන්සේගේ පාමුල හොඳට ඒවත් කරගෙන ඉන්න එක්කෙනෙක් නම් දන්නේ මොකක්ද කියන්නේ. මට කියන්නේ දේවයන් වහන්සේගේ පාමලයි මේ කාරණේ. මේ අපහසුතාවය ගැන ස්වාමීන් වහන්සේට බාර කරලා යාඥා කරන්න පාස්තර මට ඉක්මන් සුවය දෙන්න. මොකද මට ඉඳලා බද්දාවතේ යන්න තිබෙනවා. පිට දුර යන්න ඕන දැන්. එදිනෙදා අපහසුතාවයක් කියනකොට බාධාසන් ඉන්නවා. මට ඒ දවස් කඩාගන්න බෑ. අනිවාර්යෙන් මට සබද්දාවතේ යන්න දෙවියන් වහන්සේගේ කරුණාව ඉල්ලලා නිරෝධීව දෙන්න කියලා යාඥාවක් කරන්න පාස්තර. හරිම අපහසු වාඩියාවක් ඉඳලා ගෙඩි දෙකක් වගේ ඉඳලා බඩේ දෙපැත්තම රිදෙනවා. හරි සිස්ටර් අපි යාඥා කරන්නම් ඔයා වෙනුවෙන් පොඩි අනුශාසනයක් මම දෙන්නම්. ලෙඩගෙන ඉතන්න එපා. ලෙඩගෙන කල්පනා කරන්න එපා. අපේ ස්වාමීන් වහන්සේ බලවන්තයි. ඉතින් ලෝකේ ඉන්නවට වඩා අප තුළ ඉන්න දෙවියන් වහන්සේ මහත් දෙවියන් වහන්සේ. ඉතින් සිස්ටර් විශ්වාස කරන්න ශරීරය දෙවියන් වහන්සේ පාලනය කරන්න දෙන්න. ඔය කියන්නේ මේ ශරීර තුල ස්වාමිනී ඔබ වහන්සේ ඉන්නවා. ඉතින් මගේ අදවත තුල ඔබ වහන්සේ ඉන්නවා. සුද්ධාත්මයන් වහන්සේ මා තුල ඉන්නවා. ඉතින් ඔබට පුළුවන් මාව සුව කරන්න. ඉතින් ඒ විශ්වාසයෙන් මම ඉස්සලා කිව්වා වගේ දෙවියන් වහන්සේ විශ්වාස කරනකොට අපි දෙවියන් වහන්සේ මහිමේ දකින්නවා. ඉතින් අපේ ජීවිතේම විශ්වාසය ඇදහිල්ල නැතුව කිසිම දෙයක් කරන්න බෑ. ඉතින් විශ්වාස කරන්න මගේ ශරීරය ඒ විශ්වාසය පාලනය කරනවා. මට හොඳ සුවයක් දෙවියන් වහන්සේට දෙන්න පුළුවන් කියලා.
ඉතින් ඒ වගේ විශ්වාස කරලා යාඥා කරන්න මමත් ඔයාලට යාඥා කරන්නම් දැන් ඇස් දෙක වසා ගන්න මම යාඥා කරන්නම්. ස්වාමිනී යේසුස් වහන්සේගේ නාමයෙන් මම යාඥා කරනවා ස්වාමිනී. අද දවසේ පියාණනේ මේ සහෝදරී ඔබ වහන්සේගේ දෑතට බාර දෙනවා. ඔබ වහන්සේට පුළුවන් සුවය දෙන්න. ඔහුගේ ශරීරයේ තියෙන සෑම ලෙඩ රෝගයක්ම ඔබ වහන්සේ ඉවත් කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ ශරීර ලෙඩ වලින් යේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් කරනවා ස්වාමීනි. නිදහස් කරනවා. හොඳ සුවයක් පියාණනි ඔබ වහන්සේ දෙන්න. සුදාත්මයන් වහන්සේගේ කරුණ කොටගෙන යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් සුවය ලැබෙන්න ඕනේ කියලා යාඥා කරන. ඔව් පියාණනි ඔබ වහන්සේගේ මාලිගාවට ගුරුයට යන්න. පියාණනි ඇවිදලා යන්න ඔබ වහන්සේ උදව් කරන්න. වෛද්‍යවරු ළඟට යනකොට මේ ශරීරයේ සුවයක් හම්බුණා කියලා කියන්න ඔබ වහන්සේ උදව් කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා පියාණනි. ආමෙන්. ආමෙන් ආමෙන්. මේ වගේ ගොඩාක් ප්‍රශ්න වල කට්ටිය ඉනවා. තව හැමතුමක් තියෙනවා අපිට. ආයිබෝවන්. ආයිබෝවන්. ජේසිපීටයිස් ආයිබෝවන් කියන්න. ජේසිපීටයි. සිස්ටර් නම මොකද්ද? ඉන්ද්‍රාණි සිස්ටර් කියන්න. හරි සිස්ටර් ඉන්ද්‍රාණි සිස්ටර් අපි ඔයා වෙනුවෙන් අපි යාඥා කරන්නම් හොඳට සුවයක් දෙවියන් වහන්සේ දෙන්න ඕනේ කියලා. ඉතින් මේ දෙවියන් වහන්සේට පුළුවන් වාට දැන් ආස්කමක් කරන්න ඔයා විශ්වාස කරොත් දෙවියන් වහන්සේ මහිමය දකිනවා. ඉතින් ඔයාගේ ශරීරය යේසුස් වහන්සේ මාව පාලනය කරන්න මේ ශරීරය කියලා ඔයා කියන්න. එතකොට විශ්වාසයෙන් කියනකොට මුළු හදවතින් කියනකොට දෙවියන් වහන්සේ ඔයාගේ යාඥාව අසනවාමයි. ඉතින් මම ඉන්ද්‍රාණි සිස්ටර් ඔයා වෙනුවෙන් මම යාඥා කරන්නම්. ඔයා ඇස් දෙක වසා ගන්න විශ්වාසයෙන් යාඥා කරන මමත් ඔයාට යාඥා කරන්නම්. ස්වාමිනී මම යාඥා කරනවා ස්වාමිනී. අද මේ ඒ සහෝදරී ඉන්ද්‍රාණි සිස්ටර් වෙන යාඥා කරනවා. ඔබ වහන්සේ අද දැන් මේ මොහොතේදී ස්පර්ශ කරමින් ඔහුගේ ශරීරය ලෙඩ රෝගින් නිදහස් කරන පිණිසම යාඥා කරනවා පියාණනි. යේසුස් වහන්සේගේ නාමයෙන් කල්වාරි ක්‍රුසියේදී අප වෙනුවෙන් තමන්ගේ ශරීරය පූජා කළා වූ ඒ යේසුස් වහන්සේගේ මළවෙන් නැගිට්ටා වූ ඒ යේසුස් වහන්සේගේ නාමයෙන් මම යාඥා කරනවා ස්වාමිනී. පියාණනි සිස්ටර් වහන්සේ ස්පර්ශ කරමින් පියාණනි හොඳ සුවයක් දෙන්න කියලා යේසුස් වහන්සේගේ නාමයෙන් මම යාඥා කරනවා. ආමෙන් 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 ආමෙන්. ඉතින් තව හැමතුමක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් ආයිබෝවන් ජේසිපීටයි. ආයිබෝවන්. ආයිබෝවන් ජේසිපීටයි සිස්ටර්. ජේසිපීටයි. කියන්න. මේ මම පැල්මල් දෙකම කතා කරන්නේ පස්මාද. කියන්න සිස්ටර්. මගේ පුතාගේ දුවගේ පොඩි කාලේ ඉඳලා සාපයක් වගේ තියෙනවා. ඉතින් ඒකත් මම කරලා ඉස්සෑම දරුවෝ දෙකක් කරා අඩුවක් නැහැ. ඉතින් දැන් ආයා මෙතන වැඩ කරන්නේ ආවසේක මේ හස්පලානේ දැන් ආයෙ කපුණු ගම බලන්න බෑ වැඩි වෙලා තියෙනවා. මට සනීප කරලා දෙන්න කියලා මම ඉඳලා මාත් එක්ක ආදානා කතා කරලා කියනවා ආච්චි දෙකයි කියලා. මට දෙලා පැත්තට බලලා මට කොහොමද සනීප වෙන්න ආස්තාවක් කරගන්න කියලා සතුටුයි. සිස්ටර් කල්පනා කරන්න එපා. ඔයාගේ දුක දෙවියන් වහන්සේ බලනවා. අපි යාඥා කරන්නම් ඔයා වෙනුවෙන්. යාඥා කරන විට දෙවියන් වහන්සේ ඒ ආස්කමක් දෙවියන් වහන්සේ අනිවාර්යෙන් කරනවාමයි. හරිද? විශ්වාසයෙන් ඉන්න මම විශ්වාසයෙන් සම්බන්ධ වෙන්න අපිත් එක්ක මම යාඥා කරන්නම්. ඔයාගේ පුතාගේ දුවට ස්වාමීන් වහන්සේ දැන් සුවය දෙන්න කියලා අපි යාඥා කරමු. මම යාඥා කරන්නම්. ස්වාමිනිය ඔබ වහන්සේට ස්තුති වේවා ස්වාමිනි. ඔබ වහන්සේට නමස්කාර වේවා ස්වාමිනි. මම යාඥා කරනවා ඒ සහෝදරියගේ දුක ඔබ වහන්සේ බලනවා. ඔහුගේ පුතාගේ දුවගේ පියාණනි ඒ ශරීරය ඔබ වහන්සේ ස්පර්ශ කරන්න. හැම පියාණනි ලෙඩක්ම ඔබ වහන්සේ ඉවත් කරමින් දැන් මුළුමනින් ඒ ශරීරය නිදහස් වෙන්න. සම්පූර්ණ නිදහස් වෙන්න. සම්පූර්ණ නිදහස් වෙන්න ඔබ වහන්සේ උදව් කරන්න ස්වාමිනි.
ඔබ වහන්සේට බැරි දෙයක් නෑ ස්වාමිනී. අනේ පියාණනි ඔබ වහන්සේ දැන් ආස්කමක් කරන්න. ඔබ විශ්වාසයෙන් පියාණනි ඒ යාඥා ඉල්ලීම ඔබ වහන්සේගේ දෑතට බාර දීලා තිබෙනවා. ඔබට පමණයි ආස්කමක් කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. දැන් ඔබ වහන්සේ ආස්කමක් කරලා ආශිර්වාද කරලා සුවය දෙන්න කියලා යේසුස් වහන්සේගේ නාමයෙන් මම යාඥා කරනවා පියාණනි. ආමේන් 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 ආමේන්. මේ වගේ ගොඩක් ප්‍රශ්නවල ගොඩක් ලෙඩ රෝගවල කට්ටිය ඉන්නවා. ඉතින් අපි දැක්ක මේ වගේ ලෙඩ රෝග කට්ටිය වැඩක් ගොඩක් දෙනෙක් ඉන්නවා. ඉතින් අපි ඒගොල්ලන් යාඥා කරමු. තව ඇමතුමක් අපිට හම්බ වෙලා තිබෙනවා. ඉතින් බලමු අපි කවුද කියලා. ආයිබෝවන් ජේසිපිටයි. ජේසිපිටයි සිස්ටර්. ඒසිපිට මම යාඥා කරන්න සිස්ටර් කල්පනා කරන්න එපා. ණයබර හැම ප්‍රශ්නයක් තිබුණොත් අපි සැබෑවම දෙවියන් වහන්සේ දෙස බලලා අපි හැරිලා බලනකොට යාඥා කරනකොට දෙවියන් වහන්සේට පුළුවන් අපේ ණයබර දෙවියන් වහන්සේ ඉවත් කරන්න පුළුවන්. මම කිව්වොත් දෙවියන් වහන්සේ කියනවා අපේ දෑතේ අපි කරනා වූ හැම දෙයක්ම දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා කියලා. ඉතින් කල්පනා කරන්න එපා. මොන ණයබරක් තිබුණොත් හරි දෙවියන් වහන්සේට බැරි දෙයක් නැහැ කියලා විශ්වාස කරන්න. දෙවියන් වහන්සේ පාමුලේ වැටලා ඉටින්න දෙවියන් වහන්සේ මට අදාස්කමක් කරන්න කියලා කියන්න ස්වාමීන් වහන්සේ ආස්කමක් කරයි. මම යාඥා කරනවා ඔයා වෙන්නේ දුක් වෙන්න එපා. මම යාඥා කරනවා. ස්වාමිනේ අද දවසේ යාඥා කරන ඒ සහෝදරි වෙන්නේ. ඔව් කිව්වා ඔහුගේ ණයබර නිසා. ඔහුගේ ආර්ථික පැත්තේ ස්වාමිනේ අද ඔබ වහන්සේ ආශිර්වාද කරන්න කියලා යාඥා කරනවා. ඔහුගේ ආර්ථික පැත්තේ ස්වාමිනේ ඔබ වහන්සේ ආශිර්වාදයක් දෙන්න කියලා යාඥා කරනවා. මේ ණයබරෙන් නිදහස් කරන්න. මේ ණය වලින් ස්වාමිනේ පියාණනි සම්පූර්ණ නිදහස් වෙලා ඔබ වහන්සේගේ වචනය කියනවා ඔබ ණය ගන්න නැහැ ණය දෙනවා කියලා. ඒ වචනය ඔහුගේ ජීවිතේ ඉෂ්ට කරන්න ස්වාමිනේ. පියාණනි ඔය ණය ගත්තොත් ඒ ණය දෙන්න ඔබ වහන්සේගේ ඔහුගේ දෑතට ආශිර්වාදය දෙන්න කියලා යාඥා කරනවා. පියාණනි ඔබ වහන්සේගේ නාමයෙන් මම යේසුස් වහන්සේ නාමයෙන් යාඥා කරනවා පියාණනි. ආමේන් 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 ආමේන්. ඉතින් සහෝදර සහෝදරි වෙනුවෙන් අදත් තව සැරයක් මම මතක් කරන්න කැමති අපේ දුරකථන අංකය තමයි 0.888885. ඉතින් ඔබගේ යාඥා ඉල්ලීම මේ දුරකථන අංකයට ඇමතුම් කරන්න පුළුවන්. ඉතින් අපි ඔබ වෙනුවෙන් යාඥා කරනවා. ඉතින් අපි අද යාඥා කරන විටත් අපි බැලුවා අපේ දේශයේ ගොඩාක් දෙනෙක් අද ණයබර එහෙම නැත්නම් පෞල් ප්‍රශ්න හැම පවුලක්ම අද ගොඩාක් ක්‍රිස්තියානි පවුල් අද ගොඩාක් ප්‍රශ්නවලට මුහුණ දෙනක අපි දකිනවා. ඉතින් ඒ ප්‍රශ්නවල විසඳෙන්න ඒගොල්ලන්ට දන්නවා දෙවියන් වහන්සේට පුළුවන් කියලා. නමුත් උන් ඒ ප්‍රශ්න තුල ගමන් කරන එක අපිට දකින්න පුළුවන්. ඉතින් පෞල් ජීවිතවල සමාදානය නැහැ. ඉතින් අපි යාඥා කරමු ඒ පෞල් වලට සමාදාන දෙන්න කියලා. ඉතින් තව හැමතුමක් අපිට හම්බෙලා තියෙනවා. අපි බලමු කවුද කියලා. ජෙසිපිටයි ආයිබෝවන් ජෙසිපිටයි. Hello, ජෙසිපිටයි. ජෙසිපිටයි sister. අනිවාර්යෙන් සිස්ටර් යාඥා කරන්න. දෙවාට හොඳට සුවයක් දෙවියන් වහන්සේ දෙයි. ඒ ගැන කල්පනා කරන්න එපා. අපි දුක් වෙන්න එපා. අද ඒ ශරීරයට දෙවියන් වහන්සේ නිදහස දෙයි. මම ඔබ වෙන යාඥා කරන්න. ඇස් දෙක වසා ගන්න. අපිත් එක්ක විශ්වාස කරමින් ඉන්න දෙවියන් වහන්සේ දැන් ආස්කමක් කරයි. මම යාඥා කරනවා සිස්ටර්. හාලෙලූයා. ස්තුති වේවා ස්වාමිනේ. වහන්සේට මහිමේ වේවා. පියාණනි ඔබ වහන්සේ සුවය දෙන්නා වූ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේගේ නාමයක් තිබෙනවා යෙහෝවා රාග්බා. සුවය දෙන්නා වූ දෙවියන් වහන්සේ. පියාණනි යෙහෝවා රාග්බා කියන්නේ සුවය දෙන්නා වූ දෙවියන් වහන්සේ.
ඔබ වහන්සේගේ අපිට සුවය දෙන්න ඔබ වහන්සේගේ ශරීරය පියාණනි වේදනාව වින්දා පියාණනි. ඒ වේදනාව විඳපු වේදනාව වල තුලින් ආවා වූ ඒ ලේ වලින් යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ ලේ වලින් කරුණකටගෙන ඔබ වහන්සේ මේ සහෝදරියගේ ශරීරය වෙනස් කරන්න කියලා මම යාඥා කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා පියාණනි. ආමෙන් ආමෙන් ආමෙන්. බයිබලයේ මේ වගේ වචනක් කියනවා. අපේ ආත්මේ කොහොමද ජීවත් වෙන්නේ? ඒ වගේ අපි සතුටින් සමාදානෙන් සුවෙන් ජීවත් වෙන්න ඕනේ කියලා බයිබලයේ පදයක් තියෙනවා. ඒ වගේ අපේ ජීවිතය ලස්සනට අලංකාරව සමාදානෙ සුවේ එන්න ඕනේ කියලා තමයි දෙවියන් වහන්සේ කැමතිත් වෙන්නේ. ඒකට තමයි අපි මේ පොළවේ බී කරේ. ඉතින් අපේ පව්වින්ද අපේ පාපෙන්ද අපිට ලෙඩ රෝගද මරණයද අපිට ආවා. නමුත් යේසුස් වහන්සේ අපි ආයි ඒ සුවේ ලබා ගන්න ඕනේ කියලා උන්වහන්සේ අපේ වෙනුවෙන් කුරුසියේපත් වුණා. උන්වහන්සේගේ ලේ වලින් අපේ පවිත්‍ර කරමින් අපිට හායි ඒ නව ජීවනයක් අපිට දෙවියන් වහන්සේ දුන්නා. ඉතින් අපි බැලුවා ගොඩක් කෙනෙක් ලෙඩ රෝග වල ඒ පෞල් ප්‍රශ්න වල ඉන්න එක අපි දැක්කා. ඉතින් අපි අද යාඥා කරමු, තව යාඥාවක් අපි කරමු. අපේ ලංකාවේ ඉන්න හැම පවුලක්ම දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න ඕනේ. හොඳ සුවයක් දෙන්න ඕනේ. ඔවුන්ගේ ජීවිතය වෙනස් වෙන්න ඕනේ කියලා හැම කෙනාම අපි ලංකාවේ ඉන්න හැම පවුලක්ම වෙන අපි යාඥා කරමු. ඉතින් අපි පොඩි යාඥාවක් කරමු. ස්වාමිනී සුති වේවා ස්වාමිනී. අපි යාඥා කරනවා ස්වාමිනී. අපි අද යාඥා කරා වගේ ගොඩාක් දෙනෙක් ලෙඩ රෝග වල පෞල් ප්‍රශ්න වල ස්වාමිනී පෞල් තුල සමාදානයක් නැතුව ස්වාමිනී ඔවුන් ජීවත් වෙන එක අපි දැක්ක අපි යන්නේ. අපි ආරංචි වුණා අපි යන්නේ. ඉතින් අද අපි යාඥා කරනවා ස්වාමිනී ඒ පෞල් වල ඔබ වහන්සේ සමාදානයක් දෙන්න ලෙඩ රෝගේ ඉන්න කට්ටිය අද පියාණන් වෛද්‍යවරුන්ට වඩා උන්ටත් පියාණන් හොයාගන්න බැරි ලෙඩ රෝග පියාණනි. ඒ නිසා ඒ වෛද්‍යවරුන්ට ඔබ වහන්සේ හොඳ ප්‍රඥාවක් දෙන්න. ඔවුන් පියාණනි හරි බේත් දෙන්න ඔබ වහන්සේ උදව් කරන්න. ඔවුන්ටත් ඔවුන් සමගත් ඔබ වහන්සේ ඉන්න කියලා අපි යාඥා කරනවා. ඉතින් පියාණනි ඒ වගේ ලෙඩ රෝග වල ඉන්න කට්ටිය වෛද්‍යවරුන් අත්හැරලා පියාණනි මරණයත් එක්ක පොරබදින සමහර කට්ටිය අපි දකිනවා. අද මැරෙයිද එට මැරෙයිද කියලා මරණයත් එක්ක පොරබදින කට්ටිය අපි දකිනවා පියාණනි. ඒ ලෙඩ රෝගින් ගේනා වූ ඒ මරණ ආත්මය අපි යේසුස් වහන්සේගේ නාමයෙන් පියාණනි අපි ඉවත් කරනවා. ඒ ආත්මෙන් පියාණනි වාල්කමෙන් අපි නිදාස් කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. දැන් ඔවුන්ට හොඳ ශරීර සුවයක් ලබා ගන්න පෞල් තුල සමාදානයක් ලබන්න ඔබ වහන්සේ උදව් කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා පියාණනි. ආමෙන් ආමෙන් ආමෙන්. ඉතින් ප්‍රේමවන්තවනි ගොඩාක් දෙනෙක් මේ වගේ ප්‍රශ්න වල ඉන්නක අපි අනිවාර්ය යාඥා කරන්න ඕනේ. ගොඩාක් පවුල් වල අද සමාදානයක් නැහැ. ගොඩාක් පවුල් වල ගොඩාක් කට්ටිය ලෙඩ රෝගී. ඉතින් සමහරක් කට්ටිය කියනවා ඉතින් අපි ඒ ඉන්ජෙක්ෂන් එක මේ ඉන්ජෙක්ෂන් එක ගාපින්දා තමයි අපිට ලෙඩ රෝග කියලා නැත්නම් අර බේත් වලට මේ බේත් වලට කියලා. නමුත් කෙසේ වුණත් අපේ ශරීරයට දෙවියන් වහන්සේ සුවය දෙන්න පුළුවන්. අපි සුවේ ජීවිතයක් අපිට ගත කරන්න පුළුවන් කියලා තමයි බයිබලයේ වචනේ කියන්නේ. ඉතින් ඔයගලන්ත් විශ්වාස කරන්න දෙවියන් වහන්සේට බැරි දෙයක් නැහැ කියලා. ඉතින් අපේ ශරීරය ලෙඩ රෝග එන්න පුළුවන්. නමුත් මේ ලෙඩ රෝගය කවදාවත් අපේ ශරීරේ පාලනය කරන්න බෑ. ඒක විතරක් අපි විශ්වාස කරන්න ඕනේ. කවදාවත් අපි මේ ලෙඩ රෝගේ පාලනය කරන්න අපිට පුළුවන්. අපේ යේසුස් වහන්සේ අප සමග ඉන්න නිසා අප තුල ඉන්න නිසා අපිට පුළුවන් මේ ලෙඩ රෝගේ අපි පාලනය කරන්න. ඉතින් අපේ විශ්වාසය අපේ ජීවිතේම විශ්වාසයේ ජීවිතයක්, හැදෙයිල ජීවිතයක්. ඉතින් ඒකට තමයි අපිටම නමක් කැවිලා තින්නේ ඇදලිවන්ත කියලා. ඉතින් අපි ඇදහිල්ල ජීවිතයේ අපි යේසුස් වහන්සේ තුළ ජීවත් වෙනකොට අපි විශ්වාස කරන්න ඕනේ අපේ ශරීර හැම රෝගයක්ම දෙවියන් වහන්සේට පුළුවන් සුවයක් දෙන්න, අපේ පවුල තුළ සමාදානය දෙන්න පුළුවන් කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ප්‍රේමවන්තනි ආයිසරක් මම ඔයගලන් අපිත් එක්ක සජීව සම්බන්ධ වෙන්න මම ඔයගලන්ට මගේ අපේ දුරකථන ඇමතුම අපි මම කියන්නම් 0 78 88 75 75
මේ දුරකථනයේ අංකයට ඇමතුමක් දීලා ඔයගලන්ගේ යාඥා ඉල්ලීම් ඔයගලන් කියන්න පුළුවන්. අපි ඔයගලන්ට සජීවව අපි ඔයගලන්ට අපි යාඥා කරනවා. ඉතින් තව යාඥාවක් අපි මේ හරි අපි කරමු. ඒක තමයි අපිට දන්නවා අපේ ළමයි අපේ දූ දරුවෝ ඒගොල්ලන් මේ උසස් අධ්‍යාපන වලට යනවා. ඒ වෙන අපි අනිවාර්යයෙන් අපි යාඥා කරන්න ඕනේ. ඉතින් ඒ යාඥාවට අපි යාඥා කරමු. ඒකට අපි අනිවාර්යයෙන් අපි බැඳී සිටිනවා. ඉතින් අපි පොඩි කෙටි විරාමයකට පස්සේ අපි යාඥාවට අපි යාඥා කරන්න පුළුවන්. අපේ ළමයිගේ ඉගෙනීම වෙන අපි යාඥා කරනවා. දැන් අපි පොඩි කෙටි විරාමයකට යමු. ඉන්පසු අපි ආයි අපි යාඥාවට සම්බන්ධ වෙමු. JCB ජීවිතය අවුල් නොවී පවත්වාගෙන යාම සඳහා නිවැරදි ප්‍රවෘත්ති සංස්කෘතියේ කීතුණු සංනිවේදනය දෙස් විදෙස් පුවත් සමගින් කීතුණු පුවත් වාර්තාකරණයේ ප්‍රමුඛයා Swaga TV News. ගීතිකාව තියෙන සමූහ ගහන පොදු භාවය සඳහා. එතකොට ඒ ගුණය ආරක්ෂා කරන්න ඕන. බයිබලීය ඒ සංකල්පය අරගෙන තමයි මේ ගීතය ලියලා තියෙන්නේ. නිකන් සිතුවිල්ලක් නෙමෙයි. ඉන්ඩිවිජුවලයිස් වෙන අධ්‍යාත්මිකත්වයකට අපේ ගීතිකාද ලඝු වෙමින් තියෙනවා. මගේ ජීවනයම ඔබ වේ. ඔබ මගේ රැකවරණය වේ. හුස්මැති සියල්ලෝ දෙවිදුන්ට ප්‍රශංසා කෙරෙත්වා. කිතුණු ගී සයුරේ කිමිදෙමින් එහි සන්දර්භය සොයා යන ගයම් ගයම්ගී සෑම ඉරිදාවකම පස්වරු එකට පුන විකාශය අඟහරුවාදා මධ්‍යහනේදී. ඔබත් සමාජ සම්බන්ධතාවයන් නිසා පීඩාවට පත්වෙච්ච කෙනෙක්ද? එහෙමත් නැත්නම් ජීවිතේ තර්ජනවලට ලක්වෙච්ච කෙනෙක්ද? ඔබට මේ සම්බන්ධතාවයන් නිසා මානසික සිදුවන්නේ කුමක්ද කියලා හිතාගන්න බැරුව ඉන්න කෙනෙක්ද? ඉතින් අපි මේ කරන පර්යේෂණාත්මක වැඩසටහන් මාලාව තුළින් ඔබට මේ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ජීවිතයට අරුතක් තුළින් හමු වෙමු. අපේ සමාජ පසුබිම තුළ සමාජය තුළ බොහෝ විට කතා කරන කාරණාවක් තමයි ප්‍රශ්නයක් තමයි මේ ලෝකය නිර්මාණය පිළිබඳව. එවලූෂන් පරිණාමය ඩාවින් කියන විද අන්දයි. අපේ DNA එකයි ඒප්ස්ලගේ DNA එකයි 98ක් විතර එක විදිහයි. බයිබලේ කියන්නේ මිනිස්සු තමයි උඩටම හදලා තින්නේ. අපිට ඔක්කොම යටයි කියලා. හැබැයි දැන් මම කියන්නේ නෑ මිනිස්සු හරි දුර්වලයි ෆිසිකලි. DNA කෝඩ් එක ඇකියුරසි කියන්නේ 294 පාරක් යාම එක මිස්ටේක් එකයි තියෙන්නේ. මොකද මේ විද්‍යාත්මකයි නැත්නම් අර මේක හැමදාම පරිණාමයෙන් තමයි සිද්ධ වෙලා තියෙන්නේ කියන කාරණාව අපිට දැන් ක්‍රමක්‍රමයෙන් බැහැර කරන්න සිදු වෙලා තියෙනවා. පෘථිවියේ තියෙන ජීවය විතරයි අපි දැනට දන්න විදිහට මුළු විශ්වයේම තියෙන්නේ. බුද්ධිමත් නිර්මාණයේ විද්‍යාත්මක විශ්ලේෂණය විශ්වයේ රහස්. විශ්වයේ රහස් අඟහරුවාදා රාත්‍රී 10ට. නැවත විකාශය බදාදා දහවල් 12ට.
word became flesh. I'm a word man, so I like to speak the word. In every season I speak the word. Thirdly, we see through the birth of Jesus, we have received the spirit of sonship. සතියේ පුවත්වල කාලීන සිදුවීම් කිතුුණු ඇසකින් විග්‍රහ කෙරෙන පුවත් ඇසුර. පුවත් ඇසුර අඟහරුවාදා සවස 4ට. නැවත විකාශය එදිනම රාත්‍රී 10:30ට. இசையும் இருதயமும் இணையும் தருணம் ஒவ்வொரு வியாழக்கிழமையும் மாலை 4 மணிக்கு உங்களுடன் நான். அவரது இசையில் ஆனந்தம், அவரது பாடல்களில் ஆராதனை. பரவசமூட்டும் பல குரல்கள், கிருபை பெற்ற பல பாடல்கள், ஆனால் ஒரே மகிமை. இயேசுவின் அன்பை இதப்படுத்தும் இனிய பாடல்களுடன் உங்கள் ஸ்வர்கராகம். நன்மைகள் செய்பவரே. ආයි කෙටි විරාමයෙන් පස්සේ ආයි අපි ඔබ සමග ඉන්නවා. ඉතින් අපි යාඥා ඉල්ලීම් කරා. අපේ යාඥාව දෙවියන් වහන්සේ අසලා තිබෙනවා. ඉතින් ඔබට පුළුවන් යාඥා කරන විට ඒ යාඥාව තුලින් ඔබට දෙවියන් වහන්සේ ආස්කමක් කරලා තිබෙනවා. ඒකත් අපිට ඔයගොල්ලන් මේ දුරකථන ඇමතුමට අපිට දෙන්න පුළුවන්. ඉතින් හායි මම කියන්නම් අපේ දුරකථන ඇමතුම 0.77 88 75 මේ දුරකථන අංකයට ඔයගොල්ලන් ඇමතුමක් දෙන්න, ඔයගොල්ලන් යාඥා ඉල්ලීම් කියන්න. ඉතින් මේ ආයි මම කැමති මේ යාඥා ඉල්ලීම පොඩි නමස්කාරයක් කරමින්, ගීතිකාවක් ගායනා කරමින් අපේ යාඥා ඉල්ලීම වලට යන්න මම කැමති වෙනවා. නමුත් දැන් අපි පොඩි අපි සින්දුවක් කියලා අපි දෙවියන් වහන්සේට නමස්කාර කරමු.
you පියාණනේ Hallelujah 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 ඉතින් හොඳයි දෙවියන් වහන්සේගේ නාමයේ මහිමයට පත් වේවා අපි යාඥා කරා ඉතින් මම ඉස්සර කිව්වා වගේ අපේ දූ දරුවන්ට මේ අවුරුද්දේ විභාගය කරන්නා වූ ඒ දරුවන් වෙන අපි යාඥා කරන්නට යනවා. ඉතින් අපි යාඥා කරන විට ඔයගලන්ට පුළුවන් ඔයගලගේ යාඥා හිල්ලිම් ලෑස්ති කරගන්න අපේ දුරකථන අංකයට ඇමතුමක් දෙන්න පුළුවන්. ආයි මම කැමැති ඔයගලන්ට අපේ දුරකථන අංකය කියන්න 0.7788 ඉතින් මේ අංකයට ඔයගලන් දුරකථන අංකයට ඇමතුමක් දෙන්න පුළුවන්. අපි ඔයගලන් වෙන්නේ අපි යාඥා කරනවා. ඉතින් අපි යාඥා කරමු මම ඉස්සර කිව්වා වගේ අපේ ළමයි මේ අවුරුද්දේ A level කරගෙන ඉන්නවා. සමහරක් කට්ටිය මේ අවුරුද්දේට O level වලට ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් අපි ඒගොල්ලන් වෙන්නේ අපි යාඥා කරන්න යනවා ස්වාමින් වහන්සේ උන්ට හොඳ ප්‍රඥාවක් දෙන්න ඕනේ කියලා. ඔවුන් මේ විභාගේ ලියනකොට ඔවුන් හරියට ඉතට හරන් මේ විභාගේ ලියලා ඉවර කරන්න දෙවියන් වහන්සේ උදව් කරන්න ඕනේ. ඉතින් සමහරක් ගොඩාක් දෙමව්පියෝ තමන්ගේ දරුවන් ගොඩාක් සීනයක් තියලා තියෙනවා. එලා අපේ ළමයි මේ ආකාරය ඉගෙන ගන්න ඕනේ. මේ අපේ ළමයි මේ ආකාරයට එන්න ඕනේ කියලා ගොඩාක් දෙමව්පියෝ ළමයි ගැන බලාපොරොත්තුවක් තියලා තිබෙනවා. ඉතින් ඒ බලාපොරොත්තුව ළමයි කඩන්න නැතුව ඒ ළමයි හරියට දෙමව්පියන්ගේ බලාපොරොත්තුව දෙමව්පියන් මොනවාද කැමති වෙන්නේ ඒක ඉෂ්ට කරන්න ස්වාමීන් වහන්සේ ඒ දරුවන් ආරක්ෂා කරමින් හොඳ ප්‍රඥාවක් දෙන්න ඕනේ කියලා අපි යාඥා කරමු. ඉතින් ඔයාලට දන්නවා යක්ෂයා කොහොමද බලාගෙන ඉන්නේ දරුවන්ව අල්ලන්නයි. ඉතින් අපි දෙවියන් වහන්සේ තමයි මේ දරුවන් එක මේ දරුවන් තමයි ඉගෙන ගත්තොත් අපේ රටට අනාගතයක්. ඉතින් ඒ අනාගතයේ පරපුරක් නැතුව යන්න තමයි යක්ෂයා මේ බලන්නේ. ඒ නිසා අපි මේ කාලේ අපි යාඥා කරන්න ඕනේ ස්වාමින් වහන්සේ මේ දරුවන් ආරක්ෂා කරමින් හොඳ සුවයක් දීලා මේ උන් කරන විභාගේ දෙවියන් වහන්සේ ප්‍රඥාවක් දෙන්න ආශිර්වාද කරන්න කියලා අපි යාඥාවක් කරමු. ස්වාමීනි මේ වෙලාවේ අපි යාඥා කරනවා. පියාණනේ අපේ දරුවන් වෙන අපි යාඥා කරනවා. මේ දරුවන් ස්වාමීනි දෙමව්පිය කොච්චර බලාපොරොත්තු තියලා තිබෙනවද? දරුවන් හොඳට උගන්වලා හොඳ උසස් තැන් වලට එන්න ඕනේ කියලා දෙමව්පිය හිතනවා පියාණනේ. ඒ නිසා තවසරක් යාඥා කරනවා. දැන් පියාණනේ විභාගේ ලියන්නා වූ දරුවන් ලියන්න යන දරුවන්ව පියාණනේ මේ අවුරුද්දේ පියාණනේ O level කරන්නව දරුවන්ව ඔබ වහන්සේගේ දෑතට බාර දෙනවා. ඔවුන් ඉගෙනීම විතරක් තමන්ගේ අදවත තුල හරන් දෙවියන් වහන්සේ මට ප්‍රඥාවක් දෙනවා කියලා පියාණනේ බයිබලයේ වචන මේ ආකාරය කියනවා ප්‍රඥාව ඉල්ලනකොට වහන්සේ සම්පූර්ණ දෙවියන් දෙන්නා වූ දෙවියන් වහන්සේ. එමෙ නිසා මේ දරුවන් පියාණනේ ඒ විභාගය හරියට ලියලා ඉවර කරන්න පියාණනේ තමන්ගේ ඉගෙනීම හරියට ලස්සනට අන්තිම වෙනකන් ඉගෙනීම ඉවර කරන්න. ගොඩක් දරුවෝ අද දකින්නවා ඉගෙනීම භාගයට දාලා යනවා පියාණනේ. උන් ඉගෙනගෙන හොඳ රස්සාවකට ගිහලා ස්වාමින් වහන්සේගේ ඇතුළ ආරක්ෂාව තුළ ජීවත් වෙන්න ඔබ වහන්සේ උදව් කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා පියාණනේ. ආමෙන් ආමෙන්. ඉතින් මේ යාඥා කරනකොට මට මතක් වුණා මේ දරුවන් සමහර දරුවන් අපි බලනවා ඉතින් ඒ දරුවන් ඉගෙනීම භාගයට කඩා කප්පල් වෙලා. ඉතින් සමහරක් දරුවන්ට ඒගලන්ට ආර්ථික පැත්තෙන් ඉගෙනීම ඉස්සරහට ගෙනියන්න බැරුව ඉන්නවා. සමහරක් දරුවෝ තමන්ගේ නුවණ හැටියට ජීවත් වෙලා හරි මාර්ගේ නැතුව වැරදි මාර්ගේ ගිහිලා වැටිලා තියෙනවා. සමහරක් දරුවෝ මේ යෞවන කාලේ ලෝක ආකාරයට ජීවත් වෙලා ඔවුන් ජීවත් වෙනක අපි දකිනවා. ඉතින් ඔවුන්ගේ අරමුණ දෙවියන් වහන්සේ තිබ්බව අරමුණ දෙමව්පියෝ තිබ්බ අරමුණ ඉෂ්ට කරන්න බැරුව ජීවත් වෙනවා. ඉතින් තරුණය ඒ ඉගෙනගෙන ළමයි ගැන කියනකොට තව දෙයක් මට මතක් වෙනවා. මට දැනෙන්න සෑහෙන අවුරුදු 19 20 21 දරුවෝ ඉගෙනගෙන දරුවෝ අද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැ වෙලා ඔවුන් ජීවිතය දිවිනසා ගන්න එක මම දැකලා තියෙනවා. ඉතින් දෙමව්පිය බලනවා කොහොමාරි මගේ දරුවා ඉගෙනීම අරගෙන ලොකු උසස් තැනට යනවා කියලා. නමුත් ඒ දෙමව්පියන්ගේ අරමුණ ෆේල් වෙනවා.
ඉතින් අපි ඒවනි යාඥා කරන්න ඕනේ මේ දරුවන්. ඉතින් ඔබයි මමයි අද සතුටු වෙන්න ඕනේ එක පැත්තකින් අපේ ළමයින් අපි දෙවියන් වහන්සේගේ කරේ උන්වහන්සේගේ අඳුනගන පිණිස අපි උත්සාහ කරලා තිබෙනවා. ඒ නිසා මේ දරුවන් ලෝකේ ඉන්න දරුවන්වත් අපේ දරුවන් ලෙස අපි හිතන්න ඕනේ. ඉතින් දෙමළෙන් මේ වගේ වචනක් කියනවා මේ අල්ලපු ගෙදර ළමයාව අපි හරියට අපි එයාව මේ මඟ පෙන්නුවොත් අපේ ළමයි සාමාන්‍යයෙන් හැදෙනවා කියලා එම වචනයක් තියෙනවා. ඉතින් අපේ දරුවන් වගේ මේ ලෝකේ ලංකාවේ ඉන්න දරුවන් අපේ ළමයි. ඒ ළමයි අපේ ළමයි කියලා හිතාගෙන අපි ආඥා කරන්න ඕනේ ඒ ළමයි ජීවිතේ ලස්සනට ගෙනියන්න. ඉතින් ආය අපි ආඥා කරමු තව දෙයකට අපි ආඥා කරනමු මේ අපේ වැඩිහිටියන්ට අපි ආඥා කරනවා. සමහර ගොඩාක් වැඩිහිටියන් ඒ වගේ අපි දකිනවා වැඩිහිටියන් ගොඩාක් දෙනෙක් මේ දරුවන් අත්හැරලා දාලා තිනවා. ඉතින් වැඩිහිටියන් තනි වෙලා ඉන්නවා. මඩ මොකද නැත්තම් පාරේද පොඩ වයස ගියාම ඒ වැඩිහිටියන් ගෙනියලා මේ කොහෙද දාලා යනවා. ඉස්සර ඒ දෙමව්පිය ළමයිව කොහොමද බැලුවද? ඒ ළමයිව කොහොමද ලොකු කරාද? ඒවා ඉතින් ළමයි බලන්නේ වයස ගියාම ඒ වයසක වැඩිහිටියන් තනි වෙනවා. ලෙඩ රෝගී. ඉතින් ගොඩාක් දෙනෙක් මම දකිනවා ඒ වගේ වැඩිහිටියන් තනි වෙලා ඉන්නවා. ස්වාමින් වහන්සේ තමයි ඔවුන්ව ආරක්ෂා දීලා ස්පර්ශ කරමින් දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න කියලා අපි යාඥා කරමු. තව පොඩි යාඥාවක් ඒ වෙනුව අපි යාඥා කරමු. ඒ යාඥා කරන්න ප්‍රථමයෙන් මම ආයිසරයක් මතක් කරන්නම්. ඔයගොල්ලන්ගේ යාඥා ඉල්ලීම අපිට කියන්න පුළුවන් අපේ දුරකථන අංකය 0.88 ඒගොල්ලන් ඒ දුරකථන අංකයට ඇමතුමක් දෙන්න පුළුවන්. ඒ වගේ Facebook කරා ඔයගොල්ලන් අපිට ඔයගොල්ලන් මැසේජ් දාන්න පුළුවන්. අපි ඒ වෙනුව අපි යාඥා කරනවා. ඉතින් දැන් අපි යාඥා කරමු ආයේ වැඩිහිටියන්ට දෙවියන් වහන්සේ ආරක්ෂා දෙන්න ඕනේ කියලා. හalleluya. ස්වාමිනී ආයි අපි යාඥා කරනවා ස්වාමිනී. මේ වැඩිහිටියන් වෙනුවෙන් අපි යාඥා කරනවා. ඔවුන් පියාණෙනි ඔවුන් දරුවෝ නැතුව තනි වෙලා ඉන්න එක අපි දකිනවා. උන්ට ලෙඩ රෝග හැදිලා පියාණෙනි කවුරුත් බලන්න බැරුව මඩමකද කොයි හරි තැනක කියලා තනි වෙලා ඉන්නවා පියාණෙනි. පියාණෙනි දැන් අපි යාඥා කරන විට ඔවුන්ට ආරක්ෂා දීලා පියාණෙනි හොඳ සුවයක් දෙන්න කියලා යාඥා කරනවා. ඒ වැඩිහිටියන් තනි වෙලා හිටියොත් ඔවුන්ගේ ළමයි හිටියොත් දරුවෝ හිටියොත් ඇවිල්ලා ආයි බලලා තම දෙමව්පිය බලන්න ඔබ වහන්සේ උදව් කරන්න. ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා පියාණෙනි. ආමෙන් ආමෙන්. ඒ වගේ අපිට දන්න කවුරු වැඩිහිටියනද අපි ඒ වෙනම යාඥා කරමු ස්වාමින් වහන්සේ ඔවුන් ආශිර්වාද කරන්න ඕනේ කියලා. ඉතින් අපි ඊට පස්සේ අපි යාඥා කරන්නට යනවා. අපි යාඥා කරමු ගොඩාක් පාලකවරු ඉන්නවා. ඒ පාලකවරුන්ගේ පවුල් වෙනුවෙන් අපි යාඥා කරන්න යනවා. ඉතින් අපි ගොඩාක් පාලකවරුන් අද බලනවා අපි පූජකවරුන් ඔවුන් දෙවියන් වහන්සේගේ සේවයක් කරනවා. ඉතින් දෙවියන් වහන්සේ සේවයක් කරනකොට ඒගොල්ලන් වෙන දෙයක් ඒගොල්ලන් නැහැ. ඒගොල්ලන්ට ඇදලිවන්තයෝට නැත්තම් සභාවකට චර්ච් එකට එන කට්ටියගේ ප්‍රශ්න ඒ පූජකවරයාට කිව්වම පූජකවරයා යාඥා කරනවා. නමුත් පූජකවරයාගේ ප්‍රශ්නයක් එනකොට කවුරු එයා ගිහලා කාටවත් කියන්න බෑ. ඉතින් ඔව් අදවතේ තියලා දෙවියන් වහන්සේට විතරයි කියන්න පුළුවන්. ඉතින් අපි යාඥා කරමු ඒ පූජකවරුන්ට අපි යාඥා සෑම පූජකවරුන්ට ස්වාමින් වහන්සේ ආශිර්වාද කරන්න ඕනේ. උන්ගේ අවශ්‍යතාවයල් දෙවියන් වහන්සේ අපයන්න ඕනේ. ඒ වගේ උන්ගේ භාර්යාව, දරුවෝ දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න ඕනේ. ඉතින් තව දුරටත් දෙවියන් වහන්සේ දැනගෙන උන්ගේ ජීවිතයේ ස්වාමින් තුල ජීවත් වෙන්න ආර්ථික පැත්තෙන් දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න ඕනේ කියලා අපි පූජකවරුන්ගේ උන්ගේ පවුල් වෙනුවෙන් අපි යාඥා කරමු. ඉතින් අපි යාඥා කරමු ස්වාමිනී අද දිනේ අපි යාඥා කරනවා. අද දවසත් බොහෝ පූජකවරුන් පියාණෙනි තමන්ගේ ජීවිතයේ කොච්චර සේවය කරොත් තමන් මිනිස්සෙක් තමන්ගේ ජීවිත පියාණෙනි ප්‍රශ්න තියෙනවා. අවශ්‍යතාවල් තියෙනවා. ඔබ වහන්සේට පුළුවන් ඒ දේවල් සපයන්න. ඉතින් සමහර පූජකවරුන් තමන්ගේ ශරීර ලෙඩ රෝග ත්‍යාගන සේවයක් කරනවා පියාණෙනි. ඒ ගැන උන් කල්පනා කරන්නේ බලන්නේ. ඉතින් පූජකවරු සමහරක් වෙලාවට ලෙඩ රෝගෙන් මැරෙන එකත් අපි බලනවා පියාණෙනි.
උන්ගේ ශරීරය ගැන හිතන්නේ නැතුව දෙවියන් වහන්සේ සේවය කරගෙන දුවමින් සිටිනවා පියාණනි. එම නිසා ඔවුන් වෙනුවෙන් ඔහුගේ භාර්යාව වෙනුවෙන් අපි යාඥා කරනවා. පියාණනේ සමහරක් පූජකවරුන්ගේ භාර්යාවල් පියාණනේ ප්‍රශ්න වලට මුහුණ දෙනක අපි දකිනවා පියාණනේ. උන්ට එළියට කියන්න බෑ. අදවත තියාගෙන පියාණනේ ඔබ වහන්සේගේ සමග පාමුල වැටිලා ඉන්න එක අපි දකිනවා. ඔබ වහන්සේ ඒ පූජකවරුන්ව ආශිර්වාද කළා. ඒ පවුල් ආශිර්වාද කළා. ඒ දරුවන් සමහරක් පූජකවරු පවුල් තුල දරුවන්ව උගන්වන්න පියාණනේ ආර්ථික පැත්තෙන් අමාරුයි පියාණනේ. උන් සේවය කරන්නේ නැත්නම් අමාරුයි පියාණනේ. ඉතින් වහන්සේ ආශිර්වාද කරන්න කියලා මම යාඥා කරනවා ස්වාමීනි. පියාණනේ ඒ වගේ පවුල් ඔබ වහන්සේ දකින්නවා පියාණනේ. අපි දැක්ක නැත්තත් හරි මේ ලංකාවේ කොයි පැත්තක හරි ඒ වගේ සේවය කරන කට්ටිය ඉන්නවා පියාණනේ. ඔබ වහන්සේ ආශිර්වාද කරමි. ඔවුන්ව පියාණනේ මඟ පෙන්වන්න කියලා යාඥා කරනවා ස්වාමීනි. ආමෙන් ආමෙන්. අපි අනිත් යාඥාවට යන්න ඉස්සෙල්ලා තව හැමතුමක් අපිට තිබෙනවා. බලමු කවුද කියලා. අයිබෝවන් ජෙසිපිටයි ජෙසිපිටයි බ්‍රදර් කියන්න. පස්සේ මම මේ පපුවේ කැක්කුමක් යනවා ඉඳලා ඉතලා ඒකත් සම්බේත් යනවා. ඒ වගේ මේ අපේ කැක්කුමුකුත් එනවා මේ අත්තල මාංශ දේශී ජීවනවා. ඒ ගැන ඥාන කරත් පස්සේ ඒ වගේ මම කිසිම විදියම මේ කැක්කුම එනවා පරවම් කපුලේ ඉතින් මේකම ඒකෙතුම නැතේනවා වාඩි වුණාම ඒක යාඥා කරලා තමයි ඉන්නේ. හරි බ්‍රදර් ප්‍රාර්ථනා කරන්න ඔයා වෙනවා ඒ කල්පනා කරන්න එපා. ස්වාමීන් වහන්සේව විශ්වාස කරන්න දෙවියන් වහන්සේ අපට හොඳ සුවයක් දෙයි කියලා විශ්වාස කරන්න මන්ද කිව්වොත් දෙවියන් වහන්සේගේ ලේ වලින් යේසුස් වහන්සේගේ ලේ වලින් අපිට සුවය තිබෙනවා. උන්වහන්සේගේ ලේ වලින් අපිට සුවය තිබෙන නිසා විශ්වාස කරන්න. ඉතින් දෙවියන් වහන්සේට බැරි දෙයක් නැහැ. ඔයාගේ ශරීරය යේසුස් වහන්සේ පාලනය කරනවා. ඔය එහෙම විශ්වාස කරන්න මම ඔයා වෙනුවෙන් යාඥා කරන්නම්. ස්වාමිනේ අද දිනේ සහෝදරයනෝ අපි යාඥා කරනවා. යේසුනි ඔබ වහන්සේට බැරි දෙයක් නැහැ. ඔහුගේ ශරීරය පාලනය කරනා වූ ලෙඩ රෝගය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දැන් ඉවත් කරනවා පියාණනේ. ඔව්ව පියාණනේ ලෙඩ රෝගීන් පියාණනේ නිදහස් කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. නිදහස් කරනවා. ඔහුගේ ශරීරය සම්පූර්ණම ඔහුගේ ශරීරය නිදහස් වෙලා සුවය ලබා ගන්න ඕනේ කියලා නසරනාගේ යේසුස් වහන්සේගේ නාමයෙන් මම යාඥා කරනවා ස්වාමීනි. ආශිර්වාද කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන් ආමෙන් ආමෙන්. මේ වගේ ඔබට පුළුවන් අපිට යාඥා ඉල්ලීම් කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔයගලන්ටත් පුළුවන් මේ යාඥාව තුළ ඔයගලන් ඉන්නකොට දෙවියන් වහන්සේ කළා වූ ආස්කමත් ඔයගලන්ට කියන්න පුළුවන්. අපේ දුරකථන ඇමතුමට දෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ මේම යාඥා කොට මට ආස්කමක් කරා කියලා ඔයගලන්ට කියන්නත් පුළුවන්. දෙවියන් වහන්සේ නාමයෙන් මයිමඩපත් වෙන්න. ඉතින් අපි තව දුරටත් අපි යාඥා කරමු. ඒ කියන්නේ මේ ස්වර්ග ටීවී නාලිකාව තුලින් මේ ප්‍රේයර් ඔට් වෙලාවේ ඔට් ටයිම් වෙලාවේ අපි යාඥා කරන්නේ යාඥා හිල්ලිම් කන්නලව කරන්නේ දෙවියන් වහන්සේ ළඟයි. ඉතින් මේ හොඳම අවස්ථාවක්. මේ අවස්ථාවේ දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔයගොල්ලන් ප්‍රයෝජනපත් කරගන්න දෙවියන් වහන්සේ ඔබගේ යාඥා ඉල්ලීම් අසන්නා වූ දෙවියන් වහන්සේ. ඉතින් මම කිව්වා වගේ පූජකවරුන්ගේ පවුල් වල යාඥා කරන්න කියලා. ඉතින් ඒ පූජක පවුල් වල දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න. ඒ වගේ අපි යාඥා කරමු. තව දුරටත් අපේ ලංකාවේ තිබෙන හැම දේවස්ථානවල හැම සභාව වෙනුවෙන් යාඥා කරමු. චර්චස් වලට අපි යාඥා කරමු. ස්වාමීන් වහන්සේ හොඳ පිපිදීමක් දෙන්න කියලා. ඒ දේවස්ථාන දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න කියලා. ඔවුන් දෙවියන් වහන්සේ වෙනුවෙන් සේවය කරනකොට ඔවුන්ගේ ස්ථානයේ ඔවුන් ආශිර්වාද ලෙස පරිවර්තන වෙන්න ඕනේ කියලා. දැන් එක පළාතක දේවස්ථානයක් තිබ්බොත් ඒ පළාතටම ආශිර්වාදයක් ලෙස පරිවර්තන වෙන්න ඕනේ. ඉතින් මා පිපිදීමක් ඒ සභාව තුළ වෙන්න ඕනේ කියලා අපි සභාව වෙනුවෙන් යාඥා කරමු. ඒ වගේ සභාවල් එකමුතු වෙන්න. හැම සභාවක්ම හැම පාලකවරුක්ම එකමුතු වෙලා දෙවියන් වහන්සේ වෙනුවෙන් මේ පොළවේ සේවයක් කරන්න අපි යාඥා කරමු. මම යාඥා කරනම් මාත් එක්ක එක්සත් වෙන්න ස්වාමීන් වහන්සේ තමයි හැම සභාවක්ම ආශිර්වාද කරන්න කියලා. හාලෙලූයා. ස්තුති වේවා ස්වාමිනී. අපි යාඥා කරනවා ස්වාමිනී. පියාණනි සභාවල් ඔබ වහන්සේගේ ලේ වලින් කරන කොටගෙන
පියාණන් ඔබ වහන්සේ මේ සභාවල් මඟ පෙන්නනවා දෙවියන් වහන්සේ. එම නිසා හැම සභාවක්ම හැම දේවස්ථානයක්ම ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ඒ තිබෙනා වූ පළාතේ ඒ පළාතට දේවස්ථානවල ආශිර්වාද ලෙස තියෙන ඔබ වහන්සේ පරිවර්තන කරන්න කියලා අපි යාඥා කරනවා. පියාණනේ ඒ ගමට ඒ ගමේ ඉන්න මිනිස්සුන්ට පියාණනේ දේවස්ථාන ආරක්ෂාවක් ලෙස පරිවර්තන වෙන්න. මා පිපිදීමක් දෙන්න කියලා මම යාඥා කරනවා ස්වාමිනී. පියාණන් සුදාත්මයන් වහන්සේගේ පිපිදීම සභාවල් තුල පැමිණෙන්න ඔබ වහන්සේ කිව්වා අන්තිම කාලෙදී ඔබ වහන්සේගේ ආත්මය වගුරුනවා කියලා පියාණනි. එතකොට වැඩිහිටියන් පියාණන් යෞවන කට්ටිය තරුණ කට්ටිය පියාණනි ඒ පිපිදීම තුල උන් නැගිටිනවා කියලා ඔබ වහන්සේගේ වචනය කියනවා. එම නිසා ඔබ වහන්සේ ස්වාමී මා පිපිදීමක් හැම දේවස්ථානයක්ම එක්සත් වෙන්න පූජකවරුන් එක්සත් වෙන්න එක්සත් වෙලා මේ දේශයට පියාණනි මා දේවල් කරන්න ඔබ වහන්සේ උදව් කරන්න කියලා යාඥා කරනවා ස්වාමිනී. අපේ යාඥාව ඔබ වහන්සේ අසන්නව දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා පියාණනි. ආමෙන් ආමෙන්. බයිබලයේ මේ වගේ වචනක් කියනවා. බයිබලයේ කියනවා අන්තිම කාලේ සුද්ධාත්මයන් වහන්සේගේ බලය සුද්ධාත්මයන් වහන්සේ වහරනවා කියලා. ඉතින් සභාවල් එක්සත් වෙනකොට සභාවේ පූජකවරු එක්සත් වෙනකොට දෙවියන් වහන්සේට බැරි දෙයක් නැහැ. උන්වහන්සේට පුළුවන් මේ පොළවේ උන්වහන්සේගේ වැඩ කරන්න. ඉතින් ඒ අන්තිම කාලේ ඒ වහුරන්නා වූ ඒ සුද්ධාත්මයන් වහන්සේ බලයෙන් පිරෙන්න අද හැම කෙනාම බාර දෙන්න ඕනේ කියලා තමයි අපි යාඥා කරන්න ඕනේ. ඉතින් බයිබලයේ බයිබලයේ කියනවා මේ වගේ වචනයක් අන්තිම ඒ කියන්නේ මේ කියනවා සුද්ධාත්මයන් වහන්සේ එන විට ඔබලා මා වෙනුවෙන් සාක්ෂි ලෙස ඉන්නවා නැගිටිනවා කියලා තිබෙනවා. එම නිසා අපි අනිවාර්යෙන් මේ පොළවේ අපි ජීවත් වෙනකොට දෙවියන් වහන්සේව මහිමයටපත් කරන්න සාක්ෂියක් ලෙස අපි පරිවර්තන වෙන්න ඕනේ. ඉතින් මේ යාඥා කාලෙදී අපි යාඥා කරන්න ඕනේ හැම වෙලාවම අපි මේ ඉන්න තැනේ අපි ඉන්න පළාතේ ඉන්න ගමේ අපි දෙවියන් වහන්සේ සමග ඉන්න ඕනේ දෙවියන් වහන්සේව එළිදරව් කරන්න ඕනේ. අද කාලේ ඉතින් ගොඩක් කට්ටිය යේසුස් වහන්සේව එළිදරව් කරන්නේ නැහැ. අපිව තමයි එළිදරව් කරන්නේ. ඉතින් අද අපි තීරණයක් ගන්න ඕනේ මේ යාඥා කාලෙදී දෙවියන් වහන්සේ තමයි මම එළිදරව් කරන්නේ. මාව බලනකොට යේසුස් වහන්සේ දකින්න ඕනේ. යේසුස් වහන්සේගේ ප්‍රේමය දකින්න ඕනේ. ඒ ප්‍රේමය තුල අපිව මඟ පෙන්වන්න ඕනේ කියලා. ඉතින් මම ඉස්සලා ගායනා කරා සින්දුවක් ප්‍රේමේ නදිය ගලයි කියලා. ඒ ප්‍රේමේ නදිය අප තුල එනකොට තමයි ඒ ප්‍රේමය තුල කරනකොටගෙන අපිට අනිත් කට්ටියව අපි ප්‍රේමය කරන්න පුළුවන්. අනිත් කට්ටිය ප්‍රේමයෙන් අපි ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් අප තුල ඒ ප්‍රේමය තියෙන්න ඕනේ. ඉතින් මම කැමති ආයි ඒ සින්දුව පොඩ්ඩක් කියලා ඒ සින්දුව කියනකොට දෙවියන් වහන්සේ ප්‍රේමය ඔයගොල්ලන්ගේ ස්පර්ශ කරයි. ඒ සින්දුව කියනකොට ඔයගොල්ලන්ගේ යාඥා ඉල්ලීම් ලෑස්ති කරගන්න අපේ දුරකථන අංකයට ඇමතුමක් දෙන්න. ඉතින් අපේ දුරකථන අංකය මම ආයි මතක් කරන්න කැමතියි. 07 7 7 88 75 ඉතින් ඒ දුරකථනයට ඇමතුමක් දෙන්න පුළුවන්. ඉතින් යේසුස් වහන්සේගේ ප්‍රේමය කියනකොට අපිට මේ වෙලාවත් මදි. ඉතින් මේ ප්‍රේමය ගැන මම පොඩි ඒ සින්දුවම කියනකොට ඔයගොල්ලන් ලෑස්ති කරගන්න ඔයගොල්ලන්ගේ යාඥා ඉල්ලීම් අපි ඔයගොල්ලන් වෙනුවෙන් යාඥා කරනවා. ප්‍රේමේ නදිය ගාලයි ප්‍රේමේ නදිය ගාලයි ප්‍රේමේ නදිය ගාලයි ප්‍රේමේ නදිය ගාලයි කල්වාරි කන්දේ සිට මාගේ ආද තුලට කල්වාරි කන්දේ සිට මාගේ ආද තුලට
දිව්‍ය ප්‍රේමේ ගාලයි ප්‍රේමේ නදිය ගාලයි දිව්‍ය ප්‍රේමේ ගාලයි ප්‍රේමේ නදිය ගාලයි බලය නදිය ගාලයි බලය නදිය ගාලයි කල්වාරි කන්දේ සිට මාගේ ආද තුලට ප්‍රේමේ නදිය ගාලයි ඕ මාතුල පියාණනේ ප්‍රේමේ නදිය ගාලයි ප්‍රේමේ නදිය ගාලයි ඉතින් ප්‍රේමවන්තයනි අද දෙවියන් වහන්සේගේ ප්‍රේමය කෙතරම්ද කියලා බලනකොට උන්වහන්සේගේ ප්‍රේමය කල්වාරි කුරුසියේදී තමන්ගේ ජීවිතය පුද කරලා ඉතින් අපිට උන්වහන්සේගේ ජීවිතය පුද කරලා අපි මුදාගෙන තිබෙනවා. අදත් අපේ දෙවියන් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ මලවුන්ගේ නැගිට්ටා වූ දෙවියන් වහන්සේ. ඉතින් අපේ යාඥා ඉල්ලුම් දෙවියන් වහන්සේ අසනවා අනිවාර්යෙන්. ඉතින් අපි තව යාඥාවක් අපි කරමු. ඒ යාඥාව තමයි මේ දේශය තුල හැම පළාතකටම ස්වාමින් වහන්සේගේ ගැන ගෙනියන්න සුභාරංචිය ගෙනියන්න දෙවියන් වහන්සේ අපිට උදව් කරන්න ඕනේ. දෙවියන් වහන්සේ සේවය කරන කටට උදව් කරන්න ඕනේ. හැම කෙනාම ඒ ස්වාංශව එළිදරව් කරන්න ඕනේ. ඒක තමයි අපි යාඥාව. සුභාරංචිය හැම පැත්තකටම යන්න ඕනේ. සුභාරංචිය ගෙනිනකොට ඒ ස්වාංශගේ ප්‍රේමය හැම කෙනාම අද ගොඩාක් ලෝකේ ඉන්නවා දුකෙන් වේදනාවෙන් තමන්ගේ කවුරුත් බලන්නේ නැතුව තමන්ගේ ජීවිතේ මේම ඉවර වෙයිද කියලා බලාගෙන කට්ටිය ඉන්නවා. අපේ ඉරමනේ මෙච්චරයි. අපි මෙච්චරයි. අපේ ජීවිතේ ඉවරයි කියලා බලාගෙන ඉන්නවා. ඉතින් අද අපි යාඥා කරමු ඒ වගේ තැන් වලට ස්වාමීන් වහන්සේගේ ඒ සුභාරංචිය ගෙනියලා උන්ට හොඳ ජීවිතයක්. අපේ ජීවිතේ බලන්න ගියා නම් අපේ ජීවිතේ අපි ඉස්සර අපි කොහමද හිටියේ? ඉතින් අපිටත් කවුරු කෙනෙක් ඒසුස් වහන්සේ ගැන කියන්න ගිහිල්ලා තමයි අපේ ජීවිතේ වෙනස් වුනේ. ඉතින් අපිට දැන් අපිට කියපු කට්ටියත් අපිට සමහරවිට අමතක වෙලා ඇති. කවුද මට ඒසුස් වහන්සේ ගැන කිව්වේ කියලා. සමහර කට්ටියට මතක ඇති, සමහර කට්ටිය අමතක වෙලා ඇති. නමුත් කවුරු හරි කෙනෙක් ගිහිල්ලා ඒසුස් වහන්සේගේ යාපත කියනකොට තමයි ඒ යාපතේ සුභාරංචිය යනකොට තමයි ඔවුන් අපි ගලව ගන්න පුළුවන්. යාපත ජීවිතයට ගෙනියන්න පුළුවන්. ඉතින් අපි යාඥා කරමු හැම පළාතකටම සුභාරංචි යන්න ඕනේ කියලා. ඒසුස් වහන්සේ පිළිගන්න ඕනේ. ඒසුස් වහන්සේගේ මාර්ගය ගමන් කරන්න දෙවියන් වහන්සේ උදව් කරන්න කියලා අපි යාඥාවක් කරමු. ස්වාමිනී අපි යාඥාවක් කරනවා ස්වාමිනී. අපි එක්සත් වෙන යාඥා තුළ ඔබ වහන්සේගේ බලයෙන් ස්පර්ශ කරන්න. හැම ගම්මාන වලට හැම ප්‍රදේශ වලටම පියාණනි සුභාරංචිය ගෙනියන්න. පියාණනි ඔබ වහන්සේ උදව් කරන්න. දුක්ඛේ වේදනාවෙන් ලෙඩ රෝගෙන් පියාණනි කවුරුත් නැතුව තනි වෙලා ණයබර හැම ප්‍රශ්නයකම පියාණනි මේ ජීවිතේ එපා මම මැරුණොත් හොඳයි කියලා ජීවත් වෙන කට්ටිය ඉන්නවා අපේ පොළවේ ස්වාමිනී. උංග බලන්න කවුරුත් නැහැ. නමුත් උන් අපි සිහිපත් කරනවා. ඒසුස් වහන්සේගේ නාමයෙන් දැන් අපි සිහිපත් කරනවා. එවැනි පළාත වලට සුභාරංචිය ගෙනියන්න. පීඩාවල ඉන්න කට්ටිය ළඟ සුභාරංචිය ගෙනියන්න. ඔබ වහන්සේ උදව් කරන්න ස්වාමිනී. උදව් කරන්න. එවැනි කට්ටිය පියාණනි ඔබ වහන්සේ නැගිටවන්න. පියාණනි එවැනි බරක් තියෙන කට්ටිය පියාණනි ඔබ වහන්සේ නැගිටවන්න කියලා අපි යාඥා කරනවා. මන්ද කිව්වොත් ස්වාමිනී ඔබ වහන්සේ කුරුසියට පත් වුණෙත් ඒක තමයි ස්වාමිනී. ඒක තමයි අපේ සුභාරංචිය. ඔබ වහන්සේ අපි වෙනුවෙන් අපේ පව් වෙනුවෙන් මැරුණා. ඔබ වහන්සේ මලවෙන් නැගිට්ටා.
නැවත පැමිණෙනවා. ඒක තමයි අපේ සුභාරංචිය පියාණනි. මේ සුභාරංචිය ගෙනියන්න හැම පළාතන ගෙනියලා පියාණනි ඒ ප්‍රශ්නවල ඉන්න කට්ටියව නිදාස් කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් මම යාඥා කරනවා ස්වාමිනී ආශිර්වාද කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන් ආමෙන් ආමෙන්. ආමෙන්. ඒ වගේ යාඥාවක් අපි යාඥා කරන්න ඕන අනිවාර්යයෙන්ම දේශයේ ස්වාමින් වහන්සේ ගැන අපි කියන්න ඕනේ. අපේ එකම අරමුණ තමයි එහෙම නැත්නම් අපිට දුන්නා වූ එකම දෙවියන් වහන්සේ ලොකුම සේවයක් තමයි අපි සුභාරංචිය ගෙනියන්න. මේ වගේ දැන් අපි දැක්ක ගොඩාක් දෙනෙක් අපිට ඇමතුම් දුන්නා. ඒගොල්ලන්ගේ ජීවිතයේ තිබෙන දේවල්, ඒගොල්ලන් විඳින දුකවල් අපිට මේ හැමතුමින් අපිට කිව්වා. ඒ වෙනුවෙන් අපි අනිවාර්යෙන් යාඥා කරනවා. ඒ වගේ අපිට ඒ වගේ හැමතුම් දෙන්නේ නැතුව ගොඩාක් දෙනෙක් මේ පොළවේ ඉන්නවා, ජීවත් වෙනවා. අපි ලංකාවේ ඉන්නවා. අපි ඒගොල්ලන් වෙන අනිවාර්යෙන් යාඥා කරන්න ඕනේ. ඒ වගේ අපි යාඥා කරමු අපේ ලංකාවේ තියෙන දේශපාලන වලට. ඉතින් දේශපාලන හරියට තිබුණොත් තමයි අපිට මේ පොළවේ අපිට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් අපි අනිවාර්යෙන් යාඥා කරන්න ඕනේ හැම දෙයක්ම රජෙන් ලැබෙන්න ඕනේ හැම දෙයක්ම හරි ආකාරයට නීති අනුව නැති බැරි මිනිසුන්ට ගිහිලා හරි මිනිසුන්ට ගිහිලා හම්බ වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ නායකත්වයක් දරන කට්ටිය සැබෑවෙන් දෙවියන් වහන්සේ ගැන බයක් තියෙන්න ඕනේ. ඉතින් අපිට නායකත්වයක් ගෙනියනවා කියන්නේ ලේසි නෑ. අපිට ඒක ගෙනියනකොට අපි හරි ආකාරයට දෙවියන් වහන්සේගේ බයක් අපිට තිබුණොත්, දෙවිවරුන්ගේ බයක් තිබ්බොත් අපිට පුළුවන් මේ ජීවත් වෙන්න. ඉතින් ඒ දෙවියන් වහන්සේ ගැන බයක් දේශපාලනින නායකවරුන්ට මොන තනතුරක ඉන්න නායකයන්ට දෙවියන් වහන්සේ දෙන්න ඕනේ කියලා අපි යාඥාවක් කරමු. මන්ද කිව්වොත් ඒගොල්ලන් හරි ආකාරයට වැඩ කරොත් තමයි මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට හරි නීතියක් හම්බ වෙන්නේ. එම නිසා අපි යාඥා කරමු මේ දේශපාලන කට්ටිය ඒගොල්ලන් හරි ආකාරයට මිනිස්සුන්ට ඒගොල්ලන්ගේ බලය ආධිපත්‍ය හරි ආකාරයට ක්‍රියා කරන්න, දුප්පත් මිනිස්සුන්ට හරි ආකාරයට ඒ වැඩේ ලස්සනට කරන්න අපි යාඥා කරමු. ඉතින් අපි පොඩක් යාඥාවක් කරමු. අපි දේශපාලන කට්ටියට අපි යාඥා කරමු. ස්වාමින් වහන්සේ උන් විශ්වාස කළා උන්ට දීලා තිබෙනවා හොඳ වැඩක් දීලා තියෙනවා. ආධිපත්‍යයක් තියෙනවා. ඉතින් ඒක හරි ආකාර නීතිය අනුව ක්‍රියා කරන්න දෙවියන් වහන්සේ උදව් කරන්න ඕනේ. දේව බයක් ඒගොල්ලන්ට එන්න ඕනේ කියලා අපි යාඥා කරමු. ස්වාමිනී අපි යාඥා කරනවා ස්වාමිනී අපේ දේශපාලන කට්ටියට පියාණනි ඔවුන් නායකත්වයක් දරන්නේ ඔවුන්ට ඔබ වහන්සේ දුන්න නිසා ස්වාමිනී. ඉතින් ඔබ වහන්සේ ගැන බයක් තියෙන්න ඔබ වහන්සේ උදව් කරන්න. ඒ ස්වාංශ දෙවි කෙනෙක් ඉන්නවා කියලා තමන්ගේ හිතේ හිතාගෙන තමන්ට ඒ ජනතාවට කරන්නව යාපත් දේවල් හරියට ඒ අවශ්‍යතාව තියෙන ජනතාව ළඟට පියාණනි ගෙනියලා දෙන්න උදව් කරන්න ඔබ වහන්සේ උදව් කරන්න. මොනාරි යම්කිසි යාපතක් උන්ගේ හතට ආවොත් ඒක හරි විදියට දෙන්න ඔබ වහන්සේ උදව් කරන්න. එම නිසා දේශපාලන ඔබ වහන්සේ තමයි වචනේ කියනවා රජවරුන්ව පත් කරන්නත් ඔබ තමයි. රජවරුන්ව තල්ලු කරන්නත් ඔබ තමයි පියාණනි. එම නිසා මේ අපි ලංකාවට දැන් මෙදාසර දීලා තියෙන රජවරුන්ව පියාණනි ඔබ වහන්සේ පත් කරලා තිබෙනවා. ඉතින් උන්ගේ කාලේදී උන්ට දුන්න ඒ අවස්ථාවල් පියාණනි හරි විදියට ප්‍රයෝජනට පත් කරගන්න ඔබ වහන්සේ උදව් කරන්න කියලා මම යාඥා කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. 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 ඉතින් අපේ ඒ වගේ නායකයන්ට අපි අනිවාර්යෙන් අපි යාඥා කරන්න ඕනේ. ඉතින් තවත් ඔයගලන්ට යාඥා ඉල්ලී තිබුණා නම් අපේ දුරකථන අංකයට ඔයගලන් හැමතුමත් දෙන්න පුළුවන්. ඉතින් අපි ඔබ වෙනුවෙන් අපි යාඥා කරනවා. දැන් අපේ Facebook එකේත් ඔයගලන් මැසේජ් කරන්න පුළුවන්. ඔයගලන් වෙනුවෙන් ඔයගලන් යාඥා ඉල්ලීම් දෙන්න පුළුවන්. අපි යාඥා කරනවා. ඉතින් ඒ වගේ මම ඉස්සර කිව්වා වෙලසනින් මම කිව්වා මට ආයිසර මතක් වෙනවා විශ්වාස කරොත් දෙවියන් වහන්සේ මහිමේ දකින්නවා කියලා. ඉතින් ඒක හායි මට එතට ආපිට මම හායි ඔයගලන්ට මතක් කරන්න කැමතියි. අපි විශ්වාස කොතරම් දුරට අපි විශ්වාස කරනවාද? ඒ තරම් දුරට දෙවියන් වහන්සේ අපේ ජීවිතයේ ක්‍රියා කරන්න පුළුවන්.
ඉතින් යාඥාව කියන්නේ ඒක තමයි. යාඥාව කියන්නේ අපේ විශ්වාසයේ විශ්වාස තුල තමයි මේ ගොඩනගින්නේ මේ යාඥාව ඉල්ලි. අපේ කන්නලව. ඉතින් අපි විශ්වාසය නැතුව අපි කන්නලව කරොත් අපි යාඥා කරොත් ඒ යාඥාවෙන් කිසිම ඵලයක් නැහැ. ඉතින් අපි ඉස්සෙල්ලාම යාඥා කරන්න අපි දැන් උදාහරණයක් ලෙස අපි කියමුකෝ අපි කාට හරි මොනාර දෙයක් අපි ඉල්ලන්න යනවා කියන්න යනවා කිව්වොත් අපි ඒ ඉල්ලන කෙනා අපිට විශ්වාසයද කියලා අපි බලනවා. ඒ කවුද කියලා අපිට දැනගත්තන් පස්සේ තමයි අපේ දේවල් අපි කියන්නේ. නැත්තම් අපිට ඉස්සලාම දන්නවා මෙයා ගාවට ගිහිල්ලා අපි ඉල්ලුවොත් අනිවාර්යෙන් අපිට දෙයි. එහෙම කියලා අපිට විශ්වාසයක් එනවා නේද? ඒක එහෙම විශ්වාසයක් එද්දී නැත්තම් අපිට කවුරුත් දන්නේ නැතුව මෙයා දෙන අපි ඉල්ලන දේ දෙයිද නැද්ද කියලා අපි කියලා ඉල්ලනකොට ඒක අපිට හම්බ වෙන්නේ නැහැ. අපිට හොඳට දන්නවා ආවල් එක්කන ගාව අපි ගියොත් අනිවාර්යෙන් අපි ඉල්ලන දේ හම්බ වෙනවා කියලා අපිට පොඩි විශ්වාසයක් එනවා. ඉතින් ඒ වගේ තමයි අපි යාඥා කරන්න ප්‍රථමයෙන් අපි ඉස්සලාම දැනගන්න ඕනේ අපි කා ළඟට ගිහලා අපි යාඥා කරන්නේ. අපි ඉස්සලාම දැනගන්න ඕනේ යාඥාව කියන්නේ අපි යාඥාව අසන්නා වූ දෙවියන් වහන්සේ ළඟට අපි යන්නේ. ඉතින් ඒ දෙවියන් වහන්සේ ළඟට අපි යන නිසා අනිවාර්යෙන් උන්වහන්සේ අපේ යාඥාව ස්වාමීන් වහන්සේ අසනවයි අපේ දේවල් සපයයි. ඉතින් ඒක තමයි අපේ විශ්වාසය. ඉතින් ඇදෙල්ල නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ඉතින් යාඥාවට ප්‍රථමයෙන් අපිට තියෙන්න ඕනේ එකම දේ තමයි මම එක පොඩි පණිවිඩයක් ලෙස මතක් කරන්න මම කැමතියි. මම දෙකෝත් මේක බලාගෙන සිටින අපිත් එක්ක සම්බන්ධ වුණා වූ හැම කෙනාටම මේ පණිවිඩය තමයි මම දෙකියුවොත් ඕගොල්ලන්ගේ ප්‍රශ්න සමහර කල මේක බලාගෙන ඉන්න පුළුවන්. මේ නාලිකාව ඔයගොල්ලන් මේ වෙලාවේ ඔයගොල්ලන් බලාගෙන ඉන්න පුළුවන්. නමුත් ඔයගොල්ලන්ගේ යාඥාව එළියට කියා ගන්න බැරුව සමහර කලකට ඔයගොල්ලන් මේ නාලිකාව බලාගෙන අදවත තුල ඔයගොල්ලන් කියා ගන්න පුළුවන්. අනේ යේසුනි මේකලා යාඥා කරනවා මගේ යාඥාව තසන්න කියලා ඔයගොල්ලන් කියන්න පුළුවන්. එවැනි කට්ටිය මේ නාලිකාව බලාගෙන මේ ස්වර්ග ටීවී නාලිකාව දැන් ඔයගොල්ලන් බලාගෙන ඉන්න පුළුවන්. අන්න ඒ වගේ කට්ටියට තමයි මේ පණිවිඩය මම දෙන්නේ. ඔයගොල්ලන්ගේ අදවත සමහර කට්ටියගේ අදවත තියෙන දේවල් එළියට කියන්න බෑ. ඉතින් මම ඔයගොල්ලන්ට නව පණිවිඩයක් නැත්නම් යාපත් පණිවිඩයක් සුභ ආරංචියක් මම කියන්න කැමැති. එවැනි කට්ටියට දෙවියන් වහන්සේ ඔයගොල්ලන්ගේ අදවත බලනවා. ඉතින් ඔයගොල්ලන්ගේ අදවත බලලා ඔයගොල්ලන් අපිට ඇමතුම දුන්නොත් මේ ප්‍රශ්නේ එළියට කියන්න වෙනවා කියලා අදවත තුල තියාගන්න පුළුවන්. දෙවැනි කට්ටියට දෙවියන් වහන්සේ පණිවිඩයක් දෙනවා. ඔයගොල්ලන්ගේ යාඥා ඉල්ලීම ඔයගොල්ලන් මේක සජීව බලාගෙන ඉන්නකොටම ඔයගොල්ලන්ගේ අදවත තියෙන එක දෙවියන් වහන්සේ දකිනවයි. ඉතින් ඔයගොල්ලන් විශ්වාස කරන්න ඕනේ ඉස්සල්ලා අනිවාර්යෙන් මම යාඥා කරන්න යන තැනත්තා නැත්නම් ආණ්ඩ යන තැනත්තා ඇත්තට එයා ජීවමානයි. එයා මට අනිවාර්යෙන් ආස්කමක් කරයි කියලා ඔයගොල්ලන් විශ්වාස කරන්න අද ඔයගොල්ලන් කියපු නැති ප්‍රශ්න එළියට කියන්න බැරි ප්‍රශ්න අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ ජීවිතේ දෙවන මාස ආස්කමක් කරයි. ඉතින් තව පණිවිඩයක් මම දෙන්න කැමතියි. ඒක තමයි අදවතේ තියෙන ප්‍රශ්න. ඉතින් අපිට බොහෝ වෙලාව අපි එළියට කියනකොට අපි හිතනවා අරයා මොනවාද හිතන්නේ මෙයා මොනවාද හිතන්නේ කියලා අපි සමහරක් වෙලාවට අපි හිතනවා. නමුත් එකම දේ තමයි අපි අදවත තුල විශ්වාස කරන්න ඕනේ. විශ්වාස කරමි ස්වාමිනී මම විශ්වාස කරනවා ඔබ වහන්සේ දැන් මම දැක්කා සජීවව දැක්කා දුරකථන ඇමතුම තුල බොහෝ කට්ටිය මේක යාඥා ඉල්ලින් කරා ඒගොල්ලන්. ඉතින් මටත් කියන්න ආසයි. නමුත් එළියට කියන්න බැරුව ඉන්නවා ස්වාමිනී කියලා ඔයගොල්ලන් හිතන්න පුළුවන්. ඉතින් මටත් අද ආස්කමක් කරන්න කියලා ඔයගොල්ලන් කියන්න පුළුවන්. අද දවසේ ස්වාමින් වහන්සේ සැබෑවට එවැනි කට්ටියව දෙවියන් වහන්සේ ස්පර්ශ කරයි. ඒක තමයි අපේ විශ්වාසය. ඉතින් ඔයගොල්ලන් කියයි ඒ ස්වාංශ මගේ දේවල් ස්වාමින් වහන්සේ මට සැපෙව්වා ආශිර්වාද කරා. මම මේ නාලිකාව තුලින් මම මේ හැමතු යාඥා ඉල්ලීම් තුලින් මම බලාගෙන හිටියා මට දෙවියන් වහන්සේ ආස්කම කරා කියලා ඔයගොල්ලන් කියන්න පුළුවන්. ඉතින් ආයි මම මතක් කරන්න කැමති අනිත් පණිවිඩේ යාඥාවට යන්න ප්‍රථමයෙන් ඔයගොල්ලන්ගේ යාඥා ඉල්ලීම් අපිට මේ දුරකථනයේ පේනවා වූ ඒ අංකයට ඇමතුමක් දෙන්න අපි ඔයගොල්ලන් වෙනුවෙන් අපි යාඥා කරනවා. ඉතින් ඒ අංකය තමයි 0.77 88 75 75. ඉතින් ඒ අංකයට ඔයගොල්ලන්
අපිට ඇමතුම් දෙන්න අපි ඔයගොල්ලන් වෙනුවෙන් අපි යාඥා කරනවා. ඉතින් තව අපි යාඥාවකට අපි යමු. ඉතින් අපේ දේශයේ ඉන්නා වූ හැම වෛද්‍යවරුන්ම දෙවියන් වහන්සේගේ දෑතට බාර දෙමු. අද සමහරක් රෝගවල ඒ වලට බේත් නැහැ. ඉතින් වෛද්‍යවරුන් ගොඩාක් කල්පනා කරමින් මොනවාද කරන්න ඕනේ කියලා කල්පනා කරගෙන ඉන්නවා. ඉතින් ડોක්ටර්ස්ලාට අපි යාඥා කරමු. අපි ස්පිතාලෙට ගියම අපිට පේනවා මේ ડોක්ටර්ස්ලා විඳින දුක. ඉතින් මේ ડોක්ටර්ස්ලා ඒගලන්ට දුන්නා වූ සේවය හරියට කරන්න. දේව බය ඇතුළේ කරන්න. ඉතින් සමහර කල ડોක්ටර්ස්ලා කියන්නේ සමහර කල ඒගොල්ලෝ කියනවා අපේ අතේ කිසිම දෙයක් නැහැ. ඔක්කොම උඩින්න දෙවියන් වහන්සේ ළඟ තමයි තියෙන්නේ කියලා ගොඩක් ડોක්ටර්ස්ලා කියන දේ ඒක තමයි. ඉතින් ඒගලන්ටත් දන්නවා ඒගලන්ට බෑ දෙවියන් වහන්සේට විතරයි පුළුවන් කියලා. ඉතින් ඒ වගේ ඒ ડોක්ටර්ස්ලාගේ දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න ඕනේ. ඒ ડોක්ටර්ස්ලාට තව ප්‍රඥාව දෙවියන් වහන්සේ දෙන්න ඕනේ. තව දුරටත් ඒ ලෙඩ රෝගීන් එන කට්ටිය මරණෙත් එක්ක පොර බැඳෙන කට්ටියව කොහොමාරි බේරගෙන ඒගලන් ගොඩාක් මාන්සි වෙලා ඒගොල්ලන් වැඩ කරනවා. ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න ඕනේ. ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ ප්‍රඥාව දෙන්න ඕනේ කියලා අපි යාඥාවක් කරමු. අපි යාඥාවක් කරමු. ස්වාමිනී අපි යාඥා කරනවා අපේ ලංකාවේ ඉන්න ලෝකේ ඉන්න හැම ડોක්ටර්ස්ලා වෙන යාඥා කරනවා ස්වාමිනී. ඒගොල්ලන් පියාණනේ තමන්ගේ වෙලාවත් බලන්නේ නැතුව සමහරක් වෙලාවට ඒගොල්ලන් පියාණනේ ඒගොල්ලන් ලෙඩ රෝගී ඉන්න කට්ටියත් එක්ක ලොකු සේවයක් කරනවා පියාණනි. ඉතින් ඒගොල්ලන්ට ඕනේ මේ අවස්ථාවේ ඔබ වහන්සේගේ අනුග්‍රහය, ඔබ වහන්සේගේ උදව්, ඔබ වහන්සේගේ කරුණාව උන්ට ඕනේ. ඒ හැමට වඩා උන්ට ඕනේ ඔබ වහන්සේගේ ප්‍රඥාව. ඉතින් ප්‍රඥාවක් ඔබ වහන්සේ දෙන්න පියාණනි. උන් වැඩ ඒ වෛද්‍යවරුන් ඒ ડોක්ටර්ස්ලා පියාණනි හරි ආකාරයට පියාණේ බේත් දීලා පියාණනේ උන් මරණෙත් එක්ක පොරබඳින කට්ටියව පියාණනේ උන්ට සුවය දෙන්න පියාණනේ එක භාජනයක් ලෙස ඔවුන්ව වෙනස් කරන්න. ස්වාමිනී ඔවුන්ට කරුණාව දෙන්න. ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා ස්වාමිනී. ආමෙන් ආමෙන් ආමෙන්. මේ වගේ අපේ ડોක්ටර්ස්ලා වෙනවා අපි අනිවාර්යෙන් අපි යාඥා කරන්න ඕනේ. ඒ වගේ පොඩි දරුවන්ට අපි යාඥා කරන්න ඕනේ. මට මතක් වෙනවා පොඩි දරුවන් මව් කුසෙම ඉන්න දරුවන්. ඒ දරුවන් බඩ ඇතුළේම මව් කුසේ ඉන්නකොටම ඔවුන්ට අසනීප තත්ත්ව වෙනවා. ඉතින් සමහරක් ළමා රෝගල ගිල බලනකොට පොඩි දරුවන් ඉස්සර කාලේ තමයි කියන්නේ ලෙඩ රෝග එනකොට වයස ගියාම තමයි ලෙඩ එන්නේ කියලා අපි කියනවා. නමුත් අද දැන් බලනකොට අපි heart attack කරනවා නම් ඒක අපි වයස ගියාම පස්සේ තමයි එන්නේ කියලා අපි හිතනවා. නමුත් දැන් අද අවුරුදු 28 30 32 50 ඇතුළත කට්ටියට heart attack එනවා. ඒ වගේ පොඩි ළමයි. ඒ ළමා රෝගවල මම ගිහිලා ළඟදි බලනකොට පේනවා ළමයි ගොඩාක් ලෙඩ රෝගවලින් ඒගලන්ට ડોක්ටර්ස්ලාට තෝරා ගන්න බෑ ලෙඩේ. ඉතින් අනිවාර්යෙන් ඒ දරුවන් වෙන අපි යාඥා කරන්න ඕනේ. ඉතින් ඒ දරුවන් වෙන යාඥා කරමු අපි අනිවාර්යෙන් ස්වාමින් වහන්සේ ඒගලන් තමයි මේ අනාගතයේ ඒගලන් මේ ඒගලන් දෙවියන් වහන්සේ තුල ජීවත් වෙන්න ඕනේ කට්ටිය. ඉතින් අපි යාඥා කරමු මේ දරුවන්ට ස්වාමින් වහන්සේ හොඳ සුවයක් දීලා ඒ දරුවන්ව දෙමව්පිය හරි මාර්ගෙන් ගෙනියන්න. ඉතින් පොඩි කාලෙම අපි ඒගලන්ට හරි මාර්ගෙන් පෙන්නුවේ නැත්තම් මේ ළමයි වැරදි මාර්ග වල යන්න පුළුවන්. ඉතින් අද වෙන්නේ ලෝකයක තමයි. දෙමව්පියන් හරි විදියට ළමයින්ව බලන්නේ නැහැ. ඉතින් මේ ළමයි පොඩි කාලෙම ඒගලන් බලන සමාජය බලන දේවල් ඒගලන්ට මතකයට එනවා. ඉතින් ඒගලන්ට දන්නේ නැහැ ඒක මොනවාද කියලා. ඒ මාර්ගයෙන් යනවා සමාජයේ බලනකොට. ඉතින් අපි යාඥා කරමු මේ දරුවන්ට හොඳ සුවය දීලා මේ දරුවන්ට දැන් මේ පොඩි කාලෙම සමහරක් බලන්න දෙමව්පිය මොනවද කරන්නේ? දරුවන්ට කෑම එකක් වෙනකොට ෆෝන් එක අතම අතට දෙන්නේ. ඉතින් ඒ වගේ දේවල්ට ඒක සමාජයේ ඒකලම් පෙන්නනවා. ඉතින් අපි කියන්න ඕනේ ඒ දරුවන්ව හරි මාර්ගය හරි සමාජයක් පෙන්වන්න දෙවියන් වහන්සේ උදව් කරන්න කියලා මේ දරුවන් ගැන අපි යාඥා කරමු. ස්වාමිනී අපි යාඥා කරනවා ස්වාමිනී මේ දරුවන් වෙනුවෙන් ලදරුවන් වෙනුවෙන්
පියාණේ මව් කුසේ ඉන්න දරුවන් වෙනුවෙන් ඒ දරුවන්ව ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ඒ දරුවන්ට පියාණනි ඕමනා දේවල් දෙන්න. පොඩි දරුවන් පියාණනි උන්ට සමහර දරුවන්ට කෑම නැතුව ඉන්නවා. සමහර දරුවන් පියාණනි ආර්ථික පැත්තෙන් පියාණනි බිඳ වැටිලා තිබෙනවා. සමහර දරුවන්ට හරි ප්‍රඥාවක් නැතුව ඉගෙනීමක් නැතුව තිබෙනවා. පියාණනි ඒ නිසා ඒ වගේ දරුවන් අපි සිහිපත් කරනවා. මේ පොලේ කොයි පැත්තක හිටියොත් හරි පියාණනි ඒ දරුවන්ව ඔබ වහන්සේ පියාණනි සුව කරන්න ආශිර්වාද කරන්න හරි සමාජයක් දෙමෝපිය පෙන්වන්න උදව් කරන්න පියාණනි ආශිර්වාද කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා පියාණනි ආමේන් ආමේන් ආමේන්. ඉතින් මෙම යාඥා කරනකොට තව යාඥාවක් දෙවියන් වහන්සේ මට මතක් කරා. ගොඩාක් කට්ටිය අද ඒගොල්ලන් කසාද ජීවිතයට ගියාන් පස්සේ ඒගොල්ලන් දරුවක් නැතුව ගොඩාක් කට්ටිය අද දුකින් ඉන්න අපි දකිනවා. ඉතින් බැඳලා අවුරුදු 5ක් 10ක් 15ක් එනවා. නමුත් උන්ට ආසයි දරුවෝ නැහැ. ඉතින් ස්වාමීන් වහන්සේ එවැනි කට්ටියගේ ගර්භයේ දෙවියන් වහන්සේ ආශිර්වාද කළා. ඉතින් දරුවන් බයිබලයේ කියනවා තව වචනයක් දරුවන් දෙවියන් වහන්සේ දෙනවා කියලා. ඉතින් ඒ නිසා පොඩි ළමයි මාව වෙතට එන්න දෙන්න ස්වර්ග රාජ්‍යය ඕංගේ කියලා දෙවියන් වහන්සේ දීලා කියනවා. ඉතින් ඒ වගේ දරුවෝ නැතුව පිපාසෙන් ඉන්න ඒ යුවලට දෙවියන් වහන්සේ දරුවන් ඒ කියන්නේ මව් කුස ආශිර්වාද කරන්න ඕන කියලා අපි යාඥාවක් කරමු. පොඩ්ඩක් අපි මතක් කළා මේ තෙරේ බලාගෙන ඉන්න ඔයගලන්ගේ කවුරු හරි ඒ වගේ දරුවෝ නැතුව ඉන්නවා නම් නැත්නම් ඔබ වෙනුවට පුළුවන් ස්වාමින් වහන්සේ ඔවුන්ව ස්පර්ශ කරන්න ඕනේ ගර්භයේ ආශිර්වාද කරන්න ඕනේ කියලා අපි යාඥාවක් කරමු. දෙවියන් වහන්සේ අපි යාඥා කරනවා. අද දවසේ ඔබ වහන්සේ පියාණනි උන් කසාද ජීවිතේට පැමිණිලා අවුරුදු 15ක් 20ක් 10ක් වෙන්න පුළුවන්. දරුවෙක් නැතුව පියාණනි දුකින් වේදනාවෙන් ඉන්න පුළුවන්. අපි යාඥා කරනකොට වහන්සේ මතක් කරා. ඉතින් අපි ඒ යුවල වෙනුව අපි යාඥා කරනවා. ස්වාමින් වහන්සේ උන්ගේ ගර්භය ආශිර්වාද කරන්න. ආශිර්වාද කරන්න. මේ මොහොතේදී ආශිර්වාද කරන්න. පියාණනි ඔබ වහන්සේ ආශිර්වාද කරමින් උන්ගේ පියාණනි ඔබ වහන්සේගේ දෑතෙන් ස්පර්ශ කරමින් දරුවොන් දෙන්න කියලා අපි යාඥා කරනවා. ડોક્ટર channel කරනකොට පියාණනි ආස්කමක් වෙන්න ඔබ වහන්සේ උදව් කරන්න කියලා යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා ස්වාමීනි ආමේන් ආමේන් ආමේන්. ඉතින් මේ වගේ ගොඩාක් කට්ටිය ඉන්නවා. ඒගොල්ලන් ගැන අපි අනිවාර්යෙන් අපි යාඥා කරන්න ඕනේ. ඒ වගේ තව දෙයක් මට මතක් වෙනවා. ඉතින් මතක් වෙන්න ඉස්සෙල්ලා මම ආයිසරයක් මම ඔයගලන්ට මතක් කරන්න කැමති ඔයගලන් යාඥා ඉල්ලීම් අපි යාඥා කරමු ඒ වගේ අපේ සභාව වෙනුවෙන්. සභාවවල දෙවියන් වහන්සේ සභාවලට දෙවියන් වහන්සේගේ කරුණාව හම්බෙන්න ඕන කියලා අපි යාඥා කරමු. සභාවල දෙවියන් වහන්සේ වෙනසක් කරන්න ඕන කියලා. සභාවල දේවස්ථානවලට විරුද්ධ වෙනා වූ හැම අන්ධකාර බලවේගය අපි බිඳ වැටලා වැටෙන්න ඕන කියලා අපි යාඥා කරමු. අපේ සභාවල වෙන අපි අනිවාර්යෙන් අපි යාඥා කරමු. ස්වාමිනී අපි යාඥා කරනවා සභාවල වෙනුවෙන් පියාණනි. දේවස්ථාන වෙනුවෙන් අපි යාඥා කරනවා. ස්වාමිනේ ඔබ වහන්සේ ඒ දේවස්ථානවල ඔබ වහන්සේගේ පියාණනි මහිමය දකින්න සභාවල් තුල ඔබ වහන්සේගේ මහිමය දකින්න ඔබ වහන්සේ උදව් කරන්න. දැන් පියාණනි හැම සභාවක්ම පිපිදිම පියාණනි බලන්න ඕනේ. එක්සත් වෙන්න ඕනේ. එක්සත් වෙන්න ඕනේ ස්වාමී. ආශිර්වාද කරන්න. ආශිර්වාද කරන්න. සභාවේ පූජකවරු පියාණනි එක්සත් කරන්න. මේ පොළවේ හැම සභාවකම පියාණනි දේවස්ථානයකම පියාණනි එකමුතු වෙලා ඔබ වහන්සේගේ රාජ්‍ය ගොඩනගන්න. ඔබ වහන්සේගේ රාජ්‍ය ගොඩනගන්න. ඔබ වහන්සේ උදව් කරන්න කියලා අපි යාඥා කරනවා ස්වාමිනී. යේසුනි පියාණනි ආශිර්වාද කරන්න කියලා අපි යාඥා කරනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ නාමයෙන් අපි පැමිණ සිටිනවා පියාණනි. මේ සභාවල් තුල ඔබ වහන්සේගේ එළිදරව් පියාණනි සුද්ධාත්මයන් වහන්සේගේ බලය දකින්න ඕනේ පියාණනි. හැම කෙනාම සැබෑව ලෙස පියාණනි ඔබ වහන්සේ නමස්කාර කරන්න ඕනේ පියාණනි. ඔබ වහන්සේගේ නාමය උස්සස් කරන්න ඕනේ පියාණනි.
ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා පියාණනි. ආමේන් ආමේන් ආමේන්. අපි තව සැරයක් අපි යාඥා කරමු. සභාවල වල දෙවියන් වහන්සේ එළිදරව් කරන්න ඕනේ. ඒ කියන්නේ උන්වහන්සේ කියන පණිවිඩය හරියට සභාවේ එන මිනිසුන් එන ඇදලිවන්තයන් ඒ පණිවිඩය හරියට ලබා ගන්න. අපි ඒ වෙනුව අනිවාර්යෙන් යාඥා කරන්න ඕනේ. ඉතින් අද කාලේ ඔයගොල්ලන් දකිනවා, ඔයගොල්ලන්ට පේනවා. ඉතින් දෙවියන් වහන්සේ කියපු නැති දේවල් තමයි අපි කරන්නේ. ඉතින් අනිවාර්යෙන් සභාව තුල දෙවියන් වහන්සේ මොනවාද කියන්නේ? මොනවාද පණිවිඩය දෙන්නේ? ඒ වෙනුවෙන් සූදානම් වෙලා දෙවියන් වහන්සේ කියන දේ සභාවට කියන්න උදව් කරන්න කියලා. ඒ කියන්නේ වචනයෙන් ගොඩනගෙනකොට තමයි ඇදලිවන්තයෝ සභාවට එන කට්ටිය අනිවාර්යෙන් ඒගොල්ලන් වචනෙන් ගොඩනගෙනකොට තමයි ඒගොල්ලන්ට මොන ප්‍රශ්නයක් ආවොත් හරි ඒගොල්ලන්ට ඒකින් මිදිලා ජීවත් වෙන්න සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්. වචනේ අපිට දන්නේ නැත්නම් අපිට කිසිම දෙයක් අපිට කරන්න බෑ. අපිට ලෙඩ රෝගයක් ආවොත් ප්‍රශ්නයක් ආවොත් අපිට ඒකෙන් කොහොමද එළියට එන්නේ කියලා අපිට වචනේ දන්නේ නැත්නම් එන්න බෑ. අපි අවුරුදු ගාණක් සභාවලට යන්න පුළුවන්. අවුරුදු 30ක් 20ක් යන්න පුළුවන්. නමුත් අපිට වචනේ දන්නේ නැත්නම් අපිට කිසිම දෙයක් කරන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන් හරි වචනය ඒ සභාව තුළ දෙවියන් වහන්සේ ක්‍රියා කරන්න ඕනේ. ඒ පූජකවරයා දෙවියන් වහන්සේ කියන ඒ වචනේ කියලා දෙන්න ඕනේ. ඉතින් වචනේ තුල සභාවල් ගොඩනගෙන්න ඕනේ. ඉතින් ඒකට අපි අනිවාර්යයෙන් යාඥා කරමු. ඉතින් අර ඒ සභාවල දෙවියන් වහන්සේ වචනේ එළිදරව් කරන්න කියලා. වචනේ තුල බයිබලයේ මේම පදයක් කියනවා. සත්‍යතාව දැනගන්න. ඒ සත්‍යතාව ඔබව නිදාස් කරයි කියලා. ඉතින් ඒ සත්‍යතාවෙන් අපි එළිදරව් වෙනකොට ඇත්තට ඒක නිදාසක් හම්බ වෙනවා. ඉතින් අපි යාඥා කරමු. ස්වාමිනී අපි යාඥා කරනවා සත්‍ය ඔබ වහන්සේගේ වචනය දැනගන්න ඔබ වහන්සේ උදව් කරන්න. ඒක සභාවල් තුල එළිදරව් කරන්න. ඒ වචනය තුල ගොඩ නැගෙන්න ඔබ වහන්සේ උදව් කරන්න. මන්ද කිව්වොත් වචනේ තමයි පියාණනි ඔබ වහන්සේ. ඔබ තමයි වචනේ පියාණනි. ඒ වචනේ තුල තමයි ජීවනයේ තිබෙන්නේ පියාණනි. ඒ වචනේ තුල තමයි මාර්ගය තියෙන්නේ. ඒ වචනේ තුල තමයි පියාණනි ජීවිතය තිබෙන්නේ. ඒ නිසා තමයි ඔබ වහන්සේ කියලා තියෙන සත්‍යතාව දැනගන්නේ මේ ඒ සත්‍යතාව ඔබව නිදාස් කරයි කියලා. ඉතින් අපේ ජීවිතයේ නිදාස ඕන නම් ප්‍රශ්නවල නිදාස ඕන නම් පියාණනි ඔබ වහන්සේගේ වචනේ විතරයි අපිව නිදාස් කරන්න පුළුවන් ස්වාමිනේ. ඉතින් මේ වෙලාවේ ඒ වචනය අපිට නිදාස් කරන්න ඕනේ කියලා අපි යාඥා කරනවා. ඒ වචනේ සභාවල් තුල ඔබ වහන්සේ එළිදරව් කරන්න. ස්වාමිනී රැස් වෙනකොට යාඥා කරනකොට ඔබ වහන්සේ নমස්කාර කරනකොට පියාණනි හරි වචනය ඔබ වහන්සේ දෙන්න. ඔබ වහන්සේ කියලා තිනවා මේම ආකාරයේ එක ඔබ වහන්සේගේ එක වචනයක් කිව්වොත් ඇති පියාණනි අපි නිදාස් වෙනවා. ඉතින් ඒ එක වචනයයි ඕනේ පියාණනි. ඔබ වහන්සේගේ ඒක වචනය පියාණනි මේ සභාව තුල පියාණනි එළිදරව් කරන්න. එළිදරව් කරන්න ස්වාමිනී. ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. අපි සභාව තුල අපි දෙවියන් වහන්සේ මහත් දේවල් කරන්න ඕනේ කියලා අපි යාඥා සභාව තුල ස්වාමී ආරක්ෂාව දෙන්න ඕනේ කියලා අපි යාඥා කරලා අපි නිමා කරන්නට යනවා. එම නිසා අපි යාඥා කරමු සභාව තුළ දෙවියන් වහන්සේගේ ක්‍රියාව කරන්න ඕන කියලා අපි යාඥා කරමු. ස්වාමිනී ස්තුති වේවා ස්වාමිනී නමස්කාර වේවා ස්වාමිනී ස්වාමිනී ඔබ වහන්සේගේ බලය තුලින් ඔබ වහන්සේ ස්පර්ශ කරමින් සභාවල ආරක්ෂා කරමින් පියාණනි දේවස්ථානවල ඔබ වහන්සේගේ බලය එළිදරව් කරන්න කියලා අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා ස්වාමිනී. යේසුස් වහන්සේගේ නාමයේ වගේ පියාණනි ඔබ වහන්සේ තමයි මඟ පෙන්වන්නේ. ඔබ වහන්සේ තමයි නායකයා. ඔබ වහන්සේ තමයි පියාණනි මඟ පෙන්වනා වූ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ අත්හරින්නේ නැහැ. බාහිර දාලා යන්නේ නැහැ. ඔබ වහන්සේ පියාණනි අපි අත හැල්ලුවොත් ඇල්ලුවමයි පියාණනි. යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන් ආමෙන්. බොහොම ස්තුතියි දෙවියන් වහන්සේ ආශිර්වාද කරයි. අපි දැන් නිමා කරනවා. ආයි ලබන සතියේ අපි ප්‍රෙයර් ලයින් තුලින් අපි ඔබව හමු වෙන්නම්. ජේසුස් පිටයි. ජේසුස් පිටයි.
ඔබත් සමාජ සම්බන්ධතාවයන් නිසා පීඩාවට පත්වෙච්ච කෙනෙක්ද? එහෙමත් නැත්නම් ජීවිතේ තර්ජන වලට ලක් වෙච්ච කෙනෙක්ද? ඔබට මේ සම්බන්ධතාවයන් නිසා මානසික සිදුවන්නේ කුමක්ද කියලා හිතාගන්න බැරුව ඉන්න කෙනෙක්ද? ඉතින් අපි මේ කරන පර්යේෂණාත්මක වැඩසටහන් මාලාව තුළින් ඔබට මේ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ජීවිතයට අරුතක් තුළින් හමු වෙමු. இசையும் இருதயமும் இணையும் தருணம் ஒவ்வொரு வியாழக்கிழமையும் மாலை 4 மணிக்கு உங்களுடன் நான் அவரது இசையில் ஆனந்தம், அவரது பாடல்களில் ஆராதனை. பரவசமூட்டும் பல குரல்கள், கிருபை பெற்ற பல பாடல்கள், ஆனால் ஒரே மகிமை. இயேசுவின் அன்பை இதப்படுத்தும் இனிய பாடல்களுடன் உங்கள் ஸ்வர்கராகம். நன்மைகள் செய்பவரே. අපේ සමාජ පසුබිම තුළ සමාජය තුළ බොහෝ විට කතා කරන